E-learning studies powered by eBranding. හරි එහෙනම් අපි පටන් ගමු. good evening ඇවිත් ඉන්න හැමෝටම. හරි මම හිතනවා හැමෝටම ඇහෙනවා ඇති කියලා. right. ඔයාලට මොනවා හරි දැන් අපි මේක කතා කරගෙන යනකොට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ වගේ chat එකට හරි නැත්නම් mic එක on කරලා හරි කතා කරන්න පුළුවන්. ඒ අරුණාම ඔයාලගේ mic එක අනිවාර්යෙන්ම off කරලා තියාගන්න. මොකද නැත්නම් මේ අපි අර යන flow එක අපිට එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. ඔයාගේ පැත්තෙන් sounds එන්න ගත්තොත්. හරිද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ message එකක් හරි නැත්නම් මම time එක දුන්නාම ඔයාලා මේ mic එක on කරලා ඕන කෙනෙක් කතා කරන්න පුළුවන්. ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ web design with brand developing කියන අපේ 10 days යන online course එකේ free introduction session එකට. එතකොට අපි මේ course එක plan කරලා තිනවා, يعني focus කරනවා web design සහ Facebook කියන්නේ meta advertising නැත්නම් Facebook marketing ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඒ අවශ්‍ය skill එක හදා ගන්න අවශ්‍ය knowledge එක ගන්න. ඒ වගේම තමයි දැනට business එකක් කරන කෙනෙක්ට එයාගේ business එකට කොහොමද මේ ඉගෙන ගන්න දේවල් use කරලා කොහොමද එයාගේ income එක වැඩි කරගන්නේ, එයාගේ customer base එක වැඩි කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වගේම තව කොටාසියක් මේකට ඇතුළත් වෙනවා. මේ ටික ඉගෙනගෙන තනියම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට හෝ එහෙම නැත්නම් ඩ්‍රොප් සර්විසර් කෙනෙක් විදියට හෝ එහෙම නැත්නම් අපි හිතමු ඔයා ඕගනයිසේෂන් එකක් විදියට ස්ටැබ්ලිෂ් වෙලා කොහොමද මේ සර්විසස් ටික තව කෙනෙක්ට සෙල් කරලා ඔන්ලයින් earn කරන්න පුළුවන් වෙන්නේ කියන ඔන්න ඔය කැටගරි තුනටම අදාළ වෙන අය එම් කරගෙන තමයි අපි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපි Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරා තමයි ඔයාලා හැමෝම මෙතනට අපේ group එකට join කරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට මතක ඇති කියලා හිතනවා ඔයාලා මේ අපේ registration form එක fill කරනකොට අපි option තුනක් දීලා තියෙනවා. මොන අවශ්‍යතාවය මතද ඔයා මේ course එකට සහභාගී වෙන්න කියලා පුරවන්න. එතකොට ඔයා අනිවාර්යෙන් දෙන්න ඇති එක්කෝ skill එක ඉගෙන ගන්න, එක්කෝ මේ knowledge එක use කරලා ඔයාගේ business එක develop කරගන්න. එහෙම නැත්නම් online earn freelancer කෙනෙක් විදිහට online earn කරන්න. ඔය කියන කැටගරි තුනෙන් ඔයාට වැඩිම අවස්ථාවේ තියෙන කැටගරි එක ඔයා සිලෙක්ට් කරලා තමයි අපේ මේ ෆෝම් එක සබ්මිට් කරන්න ඇත්තේ. මම හිතනවා හැමෝටම මතක ඇති කියලා. මුලින්ම රෙජිස්ටර් වෙච්ච අය ඉන්න සමහරකට මතකත් නැතුව ඇති. ඉතින් අපි ඔන්න ඔය කියන කැටගරි තුනටම අයිති වෙන අයටම මැච් වෙන විදිහට තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. එතකොට මෙතන තාම ඉන්නේ 13ක් වගේ. ඔයාලගෙන් මෙතන already business කරන අය ඉන්නවද? කවුද ඉන්නේ? ඊට පස්සේ මේ skill එක හදා ගන්න ආපු අය කවුද ඉන්නේ? ඊට අමතරව online earn කරන්න plan කරගෙන ආපු අය කවුද ඉන්නේ? මට පුළුවන් නම් ඒ අය chat එකට පොඩ්ඩක් දාන්නකෝ. මට ඔයාලගේ idea එක දැනගන්න ඔයා ඇයි මොකටද මේකට ආවේ කියලා. එතන මේ online join වෙලා ඉන්න කට්ටිය. දාගෙන යමුද ඉක්මනට? ඔයාලා මට සපෝට් එක දුන්නොත් අපිට මේක ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මොකද මේ හැමෝටම ටයිම් එක ගොඩක් වැදගත්නේ. මමත් ෆුල් ට්‍රයි කරන්නේ සාමාන්‍ය පැය විනාඩි 15ක් වගේ ඇතුළත මේ ඉන්ඩක්ෂන් සෙෂන් එක කම්ප්ලීට් කරන්න. එතකොට අපිට next week ඉඳන් ක්ලාස් එක හරියට ස්ටාර්ට් කරලා යන්න පුළුවන්. ඉන්දු දානවා planning to start new business and online selling also. Okay. අනිත් අය ඔයාලා හිතන කැමති දෙයක් දාන්න. එක්කෝ ඉගෙන ගන්න දාවේ. හරි web design skill. Develop skill develop. Right. තව අනිත් අය අපි මේක අර කන්වර්සේෂන් එකක් වගේ යමු. මම ඔයාලගෙන් මොකක් හරි දෙයක් අහනවා. ඔයාලා දන්න විදිහට උත්තර දෙනවා. ඒව වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරගෙන යමු. විජේ තිලක develop skill තවත් අනිත් අය දානද online earn රනිල් තව ඉන්නවද?
චන්දන නේද? skill and freelance. right. මොකද ගොඩක් අය හිටියා බිස්නස් එක ඩිවලොප් කරගන්න ඕනේ කියලා රෙජිස්ටර් වෙච්ච මම මේ බැලුවේ ඒ අයත් මෙතන ඉන්නවද කියලා. හරි කොහොම හරි මං කලින් කිව්වා වගේම ඔයාලා ජොයින් වෙලා ඉන්න ටාස්ක් එක මොකක් වුණත් ඒ හැම ටාස්ක් එකකටම මැච් වෙන විදිහට තමයි අපි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මුලින්ම මම ගැන කියන්නම්. මම ශිහාන් රූපසිංහ. එතකොට e-branding business solutions private limited අපේ මදර් කම්පැනි එක ඒක CEO මම. එතකොට ඒක ඇතුලේ තියෙන සබ් කම්පැනි එකක් තමයි ඔයාලා අද මේ ජොයින් වෙලා ඉන්න e-learning studies කියන අපේ ඇකඩමි එක යන්නේ. එතකොට මම අපේ හිස්ටරි එක ගැන කිව්වොත් ඔයාලා වගේම 2012 ඉඳන් වගේ තමයි මේ ඔන්ලයින් පැත්තේ එක එක දේවල් try කරලා ගොඩක් දේවල් ෆේල් වෙලා ඇවිල්ලා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට පටන් අරගෙන එතකොට 2020 දී කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් වෙලා ඊට පස්සේ කම්පැනි එකක් විදිහට තමයි අද මෙහෙම ඇවිල්ලා ඔයාලත් එක්ක මේ කතා කරගෙන ඉන්නේ. එතකොට 2012 ඉඳන් වගේ ගොඩක් වෙලා වැඩ කරේ. ඔයාලා හැමෝම වගේ කරලා තියෙනවා. ඔයාලා ඔන්ලයින් ඩොලර් එකක් හරි ඩොලර් 7 ගාණක් හරි earn කරන්න උත්සාහ කරපු අය මෙතන ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක් ගිහිල්ලා ඇඩ් ක්ලික් කර try කරලා ඇති. right? ඒ වගේ ඔය පොඩි ඔය පිකෝ වර්කර්ස් වගේ පොඩි සයිට් වල ටාස්ක් try කරලා ඇති. හරිද? එතකොට සමහරක් වෙලාවට වැඩියෙන් හම්බ කරන්න කියලා අඩු කාලෙකින් වැඩියෙන් earn කරන්න ඕන කියලා ලොකු ස්කෑම් වලට අහුවෙච්ච කට්ටියත් ඇති. එහෙම අයත් ඉන්නවා. right? එතකොට අර අපි කාලයක් තිස්සේම එක දේවල් try කර බලලා ඊට පස්සේ කාලයත් එක්ක අපේ කියන අපටත් ගැලපෙන්නේ මෙන්න මේක කියලා හොයාගෙන ඒක තව එක්ස්පර්ටයිස් කරලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒතර දැන් ඔයාට හිතෙනවා නම් සමහරකට ඔයා මේ පාර ඕලල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒලල් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කැම්පස් යන ගමන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 40 50 විතර වෙලා කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඒජ් එක කිසිම අවුලක් නැහැ. තමන්ට දෙයක් කරන්න ඕන කියන ප්ලෑන් එක තමයි තියෙන්න ඕනේ සහ තමන්ට මොකක්ද කරන්න පුළුවන් කියන දේ අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මොකද මම ඇත්තටම පටන් ගත්තේ මුලින්ම සෝෂල් මීඩියා මාකටිං වලින්. ඒතර සෝෂල් මීඩියා මාකටිං වලින් පටන් ගන්නවත්තට මම ඒ කාලේ දැනන් හිටියෙත් නෑ මේ සෝෂල් මීඩියා මාකටිං තමයි කරන්න කියලා. මොකද්ද මුලින්ම කරේ? බිස්නස් වලට Facebook page හදලා දෙන එක. දැන් නිකන් ඒක හරිම සිම්ප්ලි දෙයක්. නිකන් කිසිම තේරුවක් නැති දෙයක් වගේ. නමුත් අපි පටන් ගන්න කාලේදී ඕන තරම් මේ ලංකාවේ ඇතුළේ බිස්නස් තිබුණා. Facebook page එකක් කියන්නේ මොකද්ද? ඒ page එක හදාගන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති අය ඕන තරම් හිටියා. අද වෙනකොට 2025 වෙනකොට ටෙක්නොලොජි කොච්චර ඉස්සරහට ආවත් තාමත් ඉන්නවා ඒ වගේ තමන්ගේ ව්‍යාපාරයට සෝෂල් මීඩියා පේජ් Facebook විතරක් නෙමෙයි තව හොඳ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවා තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය සෝෂල් මීඩියා accounts ටික හදාගන්න තේරෙන්නේ නැති අය සහ ඒ වගේ මේ හදාගන්න pages හරියට business එකට income එකක් කියන විදිහට එහෙම නැත්නම් business එකට audience එකක් හැදෙන විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හරි අදහසක් නැති ව්‍යාපාර ඕන තරම් ඉන්නවා. يعني ගොඩක් බිස්නස් වලට දැන් පේජ් එකක් කියන දේ තියෙනවා. ඒ පේජ් එකක් හදන්න ඇත්තටම සල්ලි යන්නේ නැහනේ. හැමෝම වගේ පේජ් එකක් හදාගෙන තියෙනවා. නමුත් කිසිම එන්ගේජ්මන්ට් එකක්, ඒ පේජ් වල රීච් එකක්, ඒ පේජ් වලින් ඉන්කම් එකක් හැදෙන විදියක්, සේල් එකක් හැදෙන විදියක් එහෙම මුකුත් 90%කට හැපෙත පේජස් වල නැහැ. ගොඩක් ලොකු බ්‍රෑන්ඩ්ස් වල පේජස් තමයි ගොඩක් හොඳ විදිහට කරන්නේ. නමුත් බහුතරයක් ගත්තාම අර නමට හදාගෙන තියෙනවා. නමුත් ඒවා හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එතකොට අන්න ඒ වගේ තැනකදී තමයි සෝෂල් මීඩියා මාකටර් කෙනෙක් කියන කැරක්ටර් එක ඕනම බිස්නස් එකකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම පටන් ගත්තෙත් එතනයි. එහෙන් පටන් අරගෙන තමයි ඇවිල්ලා ඊට පස්සේ වෙබ්සයිට්ස් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ අද වෙනකොට apps softwares ඊට පස්සේ ගොඩාක් දේවල් කරනවා. හරිද? එතකොට ඔයා අද පටන් ගන්න තැනදී ඔයා තාම ලොකු දෙයක් කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් කරලා ෆේල් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
කියන්නේ සමහර අයට දැන් ඔයාම එක්ක දැන් අද මේ ක්ලාස් එකට ෆ්‍රී සෙෂන් එකට ජොයින් වුණාට ඔයාට මේක ඉවර වෙනකොට ඔයාට සෙට් නොවෙන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ. මොකක් නමුත් ඔයාට හරියන පාත් එක මොකක්ද කියන එක අයිඩෙන්ටිෆයි කරගෙන ඒක පස්සේ යන්න. අනිත් එක තමයි තව ගොඩක් අය කරන වැරද්දක් තමයි එකපාර ගොඩක් ඒවා බදා ගන්නවා. කියන්නේ උදාහරණයක් විදිහට වෙබ්සයිට් හදන්නත් යනවා, ග්‍රැෆික් වැඩ කරන්නත් යනවා, ට්‍රේඩින් කරන්න යනවා. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න යනවා. කරාට ප්‍රශ්නයක් නැහැ. තමන්නේ දන්න තමන් ගැන. තමන්ට කැපැසිටි එක තියෙනවා නම් තමන්ට එහෙම ගොඩක් දේවල් එකපාර කරන්න පුළුවන් කියලා එක්ස්පීරියන්ස් එක ඇත්තටම තියෙනවා නම් ඔයා එහෙම try කරාට කමක් නැහැ. නැත්තම් වෙන්නේ ඔයා ගොඩක් දේවල් ටික අරගෙන ඊට පස්සේ ඔයා අන්තිමට එකක්වත් කරන්නෙත් නැහැ. ඔයා අන්තිමට ඊට බ්ලේම් කරනවා. අරක කරා හරි ගියේ නැහැ, මේක කරා හරි ගියේ නැහැ, මේ එකක්වත් හරියන්නේ නැහැ. අපිට ඔන්ලයින් වලින් earn කරන්න බෑ. මේ අනිත් අය මේ බොරු කරන්නේ. එහෙම කියලා කියනවා. ගොඩක් අයට වෙන්නේ කවුරු හරි සක්සස් වුණාම එයා කියනවනේ මම සක්සස් වෙන්නේ මෙන්න මේකෙන් කියලා. එතකොට ඔන්න අපි එක රැල්ලට දුවනවා එක පස්සේ. පස්සේ එක ටික කාලයක් කරනවා. ඊපස්සේ තව කෙනෙක් දානවා පෝස්ට් එකක් මම මේව කරගත්තේ මෙන්න මේක. ඊට පස්සේ අර වැඩේ අතාරිනවා ඔන්න එනවා මේකට. තව කෙනෙක් තව එකක් දානවා. ඊට පස්සේ අර කරන් ඉඳපු දෙකම අතහැරලා ඔන්න ඊළඟට යනවා. ඔන්න ඔතන තමයි ගොඩාක්ම ඔන්ලයින් earn කරන්න හදන අයට වරදින තැන. ඒ නිසා කියන try කරලා බැලුවට කමක් නෑ. 4ක් 5ක් නේ තියෙන ඔක්කොම. නමුත් ඉස්සෙල්ලා මොකක් හරි පාත් එකක් හදාගෙන ඒක එක්ස්පර්ටයිස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒවත් එක්ක පුළුවන් ඔයාලට තව දේවල් පටන් ගන්න. ඒක මුලින්ම දැනගන්න කැමති මෙතන ඉන්න කට්ටියෙන් ඒ වගේ ෆේල් වෙච්ච අය ඉන්නවද? ඔන්ලයින් ගොඩක් දේවල් try කරලා තියෙනවා. නමුත් මම මේ වෙනකොට තාම කිසි දෙයක් කරගත්තේ නෑ. එහෙම එක්ස්පීරියන්ස් තියන අය ඉන්නවද අපි වගේ? මං වගේ. ඊපතර මේ ඩොලර් එකක් හොයන්න ඇඩ් එකක් ක්ලික් කරලා try කරපු කට්ටිය එහෙම අය ඉන්නවද? නැද්ද? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස කියන්න. මම මේ දැන් මේ chat එක on කරගත්තෙත් ඔයාට type කරන්න ලේසි වෙයි කියලා හිතලා. නෑ එහෙම ඔයා මොකුත් try කරලත් නෑ. එහෙම experience එකකුත් නෑ කියලා තමයි මට හිමුණොත් හිතා ගන්න වෙන්නේ. මම ඔයාගෙන් අහුවේ ආයෙ අහන්නම්. ඔයා ඔන්ලයින් earn කරන්න කියලා හිතාගෙන අඩුම තරමේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඇඩ් ක්ලික් කරලා ඩොලර් 0.0007 ගණන් එකතු කරපු අය මෙතන නැද්ද? try කරපු අය. හරි. ඒක නෑ කියලා හිතමුකෝ. එතකොට මේ වෙනකොට ඔන්ලයින් මොනවා හරි දෙයක් කරන්න try කරපු අය මොකක් හරි graphic design හරි මොනවා හරි ඔන්ලයින් සෙල් කරන්න හදපු කට්ටිය හරි ට්‍රේඩින් කරපු අය හරි ඕන දෙයක්. හරි. තවත් බලන් ඉන්නත් වෙලාව යනවා. එහෙමනොත් ඔයාලා කිසිම දෙයක් කරේ නෑ කියලා තමයි මම ඇසියුම් කරගන්නේ. හරි ඕකේ. කොහොම හරි ගොඩක් අය මොනවා හරි දෙයකට අනිවාර්යෙන්ම try කරනවා. නමුත් try කරාට ඒ හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් try කරලා ගොඩක් වෙලාවට එකක් කියන්නේ එක දෙයක් පස්සේ පොඩි කාලයක් යනවා තව දෙයක් පස්සේ තව කාලයක් යනවා ඔහොම ගිහිල්ලා අන්තිමට ඔන්ලයින් earn කරනවා කියන එක නිකන් අර බොරුවක් කියලා හිතෙන තැනටමපත් වෙලා ගොඩක් අය මේක අතහැරලා දානවා. මට කියන්න ඕනේ එහෙම වෙන්න එපා. හරියට මහන්සිලා දෙයක් කරනවා නම් ගොඩක් තවගෙන අනිවාර්යෙන්ම පොඩි e-commerce business එකක් හරි කරගන්න පුළුවන්. e-commerce business එකක් කියන්නේ සරලව ගත්තොත් ඔයා මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක්
ඔයාට ඔන්ලයින් සෙල් කරන්න පුළුවන් ලෙවල් එකට හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත අය ඕන තරම් ඉන්නවා. ඉන්දු දාලා තියෙනවා I have Instagram page for clothing කියලා right. يعني ඉන්දු already clothing business එකක් පටන් අරගෙන කරගෙන යන කෙනෙක් වෙන්න ඇති. අනේ බයිනෑන්ස් ට්‍රේඩින් කරන. හොඳයි. හරි මෙන්න මේ වගේ ඔයාලගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරන එක එතකොට අපිට ලේසි අනිත් අයටත් අයිඩියා එකක් ගන්නවා මෙන්න මේ වගේ අයත් මෙතනට ජොයින්ලා ඉන්නවා නේද කියලා. මොකද මම මේ ට්‍රේඩින් ගැන මෙතනට ආම කියන්නේ ඒ කියන්නේ මම 2014 මට මතක නෑ මොකද්ද බයිනෑන්ස් නම් නෙමෙයි කරියෝ ප්ලැට්ෆෝම් එක 1.40 2014 ලොස් වෙලා තියෙනවා. ඒක ඇත්තට මේ ට්‍රේඩින් වල වරදක් නෙමෙයි හරියට ඉගෙන ගන්න නැතුව දැන් අර හරියට අර මයින්ඩ් සෙට් එක හදා ගන්න නැතුව නිකන් අර සූදු ගහන්න වගේ සල්ලි දාලා බල try කරලා එහෙම 1.40ක් විතර ඒ කාලේ ලොස් වෙලා තියෙනවා. ඊට පස්සේ අතන මම ට්‍රේඩින් පැත්තට ගියේ නෑ. ඒක ට්‍රේඩින් වල වරදක් නෙමෙයි. ඊට මම හරියට ඒක ඉගෙනගෙන ෆන්ඩමෙන්ටල්ස් ඉගෙනගෙන ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න නැතුව එකපාර කරන්න ගියකින් තමයි මේ වගේ උනේ. ඉතින් අර ඒ වගේ ගොඩක් ෆේලියර්ස් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවුලක් නෑ එහෙම ෆේලියර්ස් වුණා කියලා ඒක අතාරලා දාන එක නෙමෙයි ඇත්තටම කරන්න ඕනේ. හරි ඉන්දු රනිල් thank you ඔයාලගේ ෆීඩ්බැක් වලට. කොහොම හරි මේ තමයි අපි මේ වෙනකොට දැන්ට බිල්ඩ් කරලා තියෙන අපේ කම්පැනි බ්‍රෑන්ඩ්ස් ටික. ඒතකොට අපි e-branding biz solutions private limited තමයි අපේ මේන් කම්පැනි එක. ඒක තමයි අපේ IT ෆර්ම් එක. ඒක ඇතුළේ අපි social media marketing සහ websites develop කරන එක තමයි කරන්නේ. ඒතකොට ඒක යටතේ තමයි මේ e-learning studies කියන academy එක තියෙන්නේ. මේක ඇතුළේ අපි web design සහ social media marketing ඊට අමතරව graphic design courses කරනවා. ඊළඟට e-branding innovations. e-branding innovations කියන එක ඇතුළේ තමයි අපි apps සහ software developments කරන්නේ. ඊට පස්සේ e-branding entertainment එක ඇතුළේ තමයි අපි logo design, artwork design, ඊට පස්සේ flyers, ඊට පස්සේ video editing, video advertisement අර ඒ වගේ අර graphically සහ video editing සම්බන්ධයෙන් දේවල් ටික කරගෙන යන්නේ මේ e-branding entertainment කියන එක ඇතුළේ. ඊළඟට දැන් අපි ඔයගොල්ලෝට අයිඩියා එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකක් වගේ එකක් හැදුවාම සිස්ටම් එකක් හැදුවාම ඒක අපි හොස්ට් කරනවා. මේ හොස්ට් කරන්න අපිට හොස්ටින් එකක් ඕනේ. ඉතින් අපි අපේ වැඩවලට සහ අපේ ක්ලයන්ට්ලගේ වැඩවලට අපිම සර්වර්ස් අරගෙන අපි හොස්ටින් එකක් කරගෙන යන e-brands host කියලා කරන්නේ. ගොඩක් ප්‍රසිද්ධ හොස්ට් එකක් නේ ඒක නේද දැන් Namecheap, GoDaddy වගේ ලොකු කම්පැනි වගේ නෙමෙයි. අපි අපේ අවශ්‍යතාවයට හරියන විදිහට හොස්ටින් සර්විස් එකක් කරගෙන යනවා. ඊළඟට අපි අලුතෙන් පටන් ගන්න දෙන Magical Concepts කියලා මේක අපි සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ social media marketing වලටම විතරයි. concept marketing වලට විතරයි මේ Magical Concepts කියන එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් ওই විදිහට අර ගොඩක් දේවල් ෆේල් වෙවි ඇවිල්ලා 2019 තමයි ඇත්තටම හරියටම social media marketing පැත්තට ඇවිල්ලා 2020 ඉතින් තමයි ඇත්තටම මේ e-branding biz solution private limited කියන එක පටන් ගන්න. එතකොට මේ වෙද්දී අපි අවුරුදු කියන්නේ රෙජිස්ටර් වෙලා අවුරුදු 5ක් වගේනේ අවුරුදු 5 ඇතුලේ තමයි මේ විදිහට ටික grow වෙලා තියෙන්නේ. මුලින්ම කරේ Facebook pages හදපු එක තමයි. ඉතින් ඒ නිසා පටන් ගන්න දන පොඩි වෙන්න පුළුවන්. නමුත් අපිට ගොඩාක් දුර මේ ෆීල්ඩ් එක ඇතුලේ යන්න පුළුවන්. ඒතර මම කිව්වා වගේ අපි වෙබ් ඩිසයින් කරනවා. ඊපස්සේ e-commerce solutions හදනවා, software developments කරනවා, SEO නැත්නම් search engine optimization කරනවා, logo graphic designs කරනවා, social media marketing and management කරනවා. right. දැන් ඔයාලා අපේ මේ කෝස් එකට රෙජිස්ටර් වෙනකොට ඒ කියන්නේ මේ ෆ්‍රී සෙෂන් එකට රෙජිස්ටර් වෙනකොට ඔයාලා කවුරු හරි නිකමට හරි ගිහින් බැලුවද අපේ Facebook page එකට වෙබ්සයිට් එකට එහෙම ගිහින් බැලුවද කොයි වගේද කලින් ක්ලාසස් වෙලා තියෙන්නේ කලින් අපේ ඉගෙන ගත්ත ළමයි මොනවා හරි දේවල් කරගෙන තියෙනවද ඒ වගේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ගිහින් බැලුවද මොකද තත්ති කියලා. එහෙම බැලුවනම් අනිවාර්යෙන් මේ වගේ ටෙස්ටිමෝනියල්ස් ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ කියන්නේ මෙහෙමයි අර හැම ක්ලාස් එකක්ම වගේ තමයි දැන්
ඔයාලා ඉන්න ගෲප් එක ඇතුලේ ඉන්නවනේ රෙජිස්ටර් වෙච්ච අය 100 ගණනක්. ඒ හිටියට දැන් මේ ඔන්ලයින් සෙෂන් එකට ඉන්න ප්‍රමාණය පේනවනේ. ඉතින් අර රෙජිස්ටර් වෙන ඇත්තටම සල්ලි යන්නේ නැහැනේ. ඒ නිසා ගොඩක් අය දැක්ක ගමන් රෙජිස්ටර් වෙනවා. නමුත් ඒකෙන් කොටසයි ෆ්‍රී සෙෂන් එකට දැන් අද සෙෂන් එකට ඇත්තටම අපි සල්ලි ගන්න නැහැ. ෆ්‍රීනේ කරන්නේ. එතකොට මේකට ඇවිල්ලා මුලින් බලන්න ඕනනේ මොකද්ද මේක වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න එනවා කෙනෙක්. ඊට පස්සේ පේජ් එකට එනවද නැද්ද කියන එක අයිඩියා එකක් ගන්න ඉස්සෙල්ලා මේකට එන්න. නමුත් අර රෙජිස්ටර් වෙනවා වෙන හැම ප්‍රමාණෙම කොහොමත් හැම එකකටම එන්නේ නැහැ. ඒක හැටි. ඒ වගේම තමයි රෙජිස්ටර් වෙලා පේ කරලා ජොයින් වෙලත් ඒ ජොයින් වෙන හැමෝම සක්සස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක අද අපි මේ උගන්වන ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. අර ඉස්කෝලේ ඉතිහාස පාඩම වගේ O level වලදී A level වලදී ඔය පාඩම් කරන්න ලියන සබ්ජෙක්ට් එකක් වගේ ඔයා ක්ලාස් එකට එන්නේ නැතුව අපි දෙන වැඩ ටික කරන්නේ නැතුව මේකෙන් සක්සස් වෙන්න බෑ. ඇත්තම කතාව ඕක. ඔයා හිතනවා නම් ක්ලාස් එකකට කොහේ හරි ජොයින් වුණ පළියට ඔයා හරි වැඩ ටික ඔක්කොම හරි කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් ඔයා ඇත්තටම අංකයකට ක්ලාස් දෙන්න ඕනේ. ඊට පස්සේ දෙන වැඩ ටික කරන්න ඕනේ. වැඩ ටික කරනකොට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න අපිත් එක්ක කතා බහ කරලා ඒක විසඳගෙන ඉස්සරහට අලුත් දේවල් try කර කර යන්න ඕනේ. එහෙම ගියොත් තමයි ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි හැම ක්ලාස් එකකම රෙකෝඩින්ග්ස් දෙනවා. මේ අද කරන සෙෂන් එකේ රෙකෝඩින් එක අපේ channel එකට අප්ලෝඩ් කරනවා. මේ paid sessions වල මුකුත් channel එකට අප්ලෝඩ් කරන්න ඒවා වෙනම දෙන්නේ. ඉතින් අපි රෙකෝඩින්ග්ස් ටික දෙනවා. කරන්න ඕන විදියත් කියලා දෙනවා. ඒ වගේම කම්පැනි එකක් විදියට දවස ගානේ අපි කරන්නේත් මේ වැඩම තමයි. ඉතින් අපි හැම ක්ලාස් එකක් අතරතුරම අපිට ඒ දිනදා සතියේදී වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවත් එක්ක. කියන අපේ එක්ස්පීරියන්ස් ඔයත් එක්ක ෂෙයා කරනවා. වගේම ඔයාලට එන ප්‍රශ්නවලදී ඔයාලා උදව් කරන්නත් ඉන්නවා. ඒ ඔක්කොම කරත් වැඩක් නැහැ. ඔයාගේ පාර්ට් එක කරන්නේ නැතුව. ඉතින් ක්ලාස් එකට ළමයි 50ක් ඉන්නවද 100ක් ඉන්නවද 10ක් ඉන්නවද කියන එක නෙමෙයි වැඩේ. අන්තිමට කී දෙනෙක් සක්සස් වුණාද කියන එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඉතින් ඒක කොච්චර සක්සස් වෙනවද කියන එක මත ඒක තීරණය වෙන්නේ ඇත්තටම අපිත් එක්ක ජොයින් වෙන ළමයිගේ තියෙන උනන්දුව මත. ඒ නිසා ඇත්තටම දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්න උවමනාවක් තියෙන කෙනෙක්ට මම 100ක් ගැරන්ටි කරලා කියනවා මේක ඔයාට ජොයින් වෙන්න පුළුවන් හොඳම ක්ලාස් එක. ඒක අපි ප්‍රූව් කරලා තියෙනවා ළමයි ගොඩක් එක්ක. ඒ වගේම මම ආයි කියනවා මේක කරගත්තේ නැති ළමයිනුත් ඕන තරම් ඉන්නවා. හැබැයි අපේ වැරදින් නෙමෙයි. අපේ වරදින් නම් ඔයාලා දන්නවා මේ වෙනකොට සමාජ මාධ්‍ය කියන්නේ ගොඩක් වෙන ඕනම දෙයක් පවතින්න සහ නැති කරන්න පුළුවන් තැනක්. ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන් අපේ pages වල යන්න පුළුවන් රිවිව්ස් බලන්න පුළුවන් Google වලට ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන් කොහෙවත් කිසිම එක බෑඩ් රිවිව් එකක්වත් නැහැ. මොකද එහෙම මොකක් හරි වැරද්දක් වෙලා දිනවා ඔක අනිවාර්යයෙන්ම යනවා. වෛරල් වෙනවනේ. හොඳට වඩා නරක තමයි වෛරල් වෙන්නේ. ඉතින් අර අපි එහෙම මොකුත් දැනට කරගෙන නැහැ අපේ පැත්තේ නම සවුත් වෙන්න. අර එකම දේ ළමයි 10ක් දෙන්න එක්කෙනා දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා එන්න ඕනේ වැඩ කරන්න. මොකද මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. මොකද මේ ක්ලාස් එකේදී අපි සාමාන්‍යයෙන් මුල් සතිය දෙක වගේ පොඩ්ඩක් තියරිටිකලි පැත්තට කතා කරනවා. ඊට පස්සේ අපිට එක දිගට වැඩ තියෙන වෙබ්සයිට් හදන්න තියෙනවා. Facebook ads හදන්න තියෙනවා. ads ගහන්න තියෙනවා. ඉතින් අර ඒ වගේ ඔක්කොම ප්‍රැක්ටිකලි කරන වැඩ ටික තියෙනවා. ඒ තැන්වලදී මේ ඔයා අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොත් ඔයාලට අන්තිමට අර ඔයා වේදම් කරන සල්ලි ටික ඔන්න තවත් එකකට පූජා කරා ඒක හරියන්නේත් නැහැ කියලා අතල්ලා දාන තමයි වෙන්නේ. ඉතින් එහෙම වෙන්න එපා කියන එක මම ඔයාලට කියන්නේ මේ ක්ලාස් එකට වගේම කොයි ක්ලාස් එකකට ගියත් අනිවාර්යයෙන්ම ඔයා යන වැඩේට කියන්නේ ඔයා ජොයින් වෙන කොහෙට වුණත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ගෙවන ගන්නට ඔයා ඊට වඩා වැඩක් කරගන්න try එකක් දෙන්න ඕනේ. ඉතින් මම මේ කතාව කිව්වේ ඔයා අපේ pages එකෙන් බැලුවා නම් මම මේ ස්ලයිඩ්ස් වල ටිකයි දාලා තියෙන්නේ. ගොඩාක් ළමයි ඉන්නවා වැඩ ටික කරගෙන සහ මේ වෙනකොට ඇත්තටම සමහරක් ළමයි ඉන්නවා අපටත් වඩා හොඳට මේ මාකට් එකේ ඉන්න. හොඳ ක්ලාස් මේ ක්ලයන්ට්ලා එකතු කරගෙන. ඒ නිසා
ස්කිල් එක හදාගෙන ආපු කෙනෙක්ටවත් ඔන්ලයින් earn කරන්න ආපු කෙනෙක්ටවත් ඩකත් බය වෙන්න බෑ. මොකද ඔයා වගේම තමයි මමත් පටන් ගත්තේ. ඒතර ඔයා වගේම තමයි මමත් පටන් අරගෙන ටික ඩිවෙලොප් කරගෙන ආවේ. ඉතින් ඔයාටත් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද කිසිම දෙයක් හංගන්න නැතුව කොහොමද කරන්න කියන එක සහ කරලත් ඔයාට පේනවා. ඒ වගේම තමයි තමන්ගේ බිස්නස් එකක් ඩිවෙලොප් කරගන්න ආපු අය ඔයාලත් ඇවිල්ලා තියෙන්නේ හරිම තැනකට. මොකද අපේ ප්‍රොඩක්ට්ස් වලින් මේන්ම ප්‍රොඩක්ට් එකක් තමයි සෝෂල් මීඩියා මාකටිං ඇන්ඩ් මැනේජ්මන්ට් කියන්නේ. අපි බිස්නස් ගොඩකගේ සෝෂල් මීඩියා account handle කරනවා. ලංකාවේ සහ පිටරට තියෙන කම්පැනි. එතකොට ප්‍රැක්ටිකලි අපි ඇත්තටම කොහොමද grow කරගෙන බිස්නස් එකක් සෝෂල් මීඩියා වලින් grow කරන්න කියන එක ගැන අයිඩියා එකක් තියෙනවා. සහ Facebook ad එකක් හරියටම කොහොමද ටාගට් ඔඩියන්ස් එකට අරන් යන්නේ සහ ෆ්ලයර් එක හදනගෙන ආර්ට් එක හදන තැන ඉඳන් මොනවද අපි හිතන්න ඕනේ, කොහොමද කම්පියුටර් රිසර්ච් එකක් කරන්නේ, කොහොමද ඔෆර් එකක් හදන්නේ කියන හැමදේම අපි ප්‍රැක්ටිකලි පාවිච්චි කරනවා. ඉතින් ඒව තමයි ඔයාලට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ දේවල් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් එකට යූස් කරලා බලන්න පුළුවන්. ඒ වගේම අපි මුලින් ඉඳන්ම වෙබ්සයිට්ස් හදනවා. එතකොට මේ වෙබ්සයිට්ස් හදුවාම ඔයාට ඔයාගේ බිස්නස් එකට දැනට වෙබ්සයිට් එකක් නැත්නම් ඔයාගේ බිස්නස් එකේ වෙබ්සයිට් එක ඔයාටම හදාගන්නත් පුළුවන්. ඔයා හදාගත්තේ නැතත් ඔයා මේ දේවල් ගැන යම් තාක් දුරට අවබෝධයක් ඔයාලා තිබුණොත් අපි අර කියන්නේ වෙන කෙනෙක්ට ඔයාව අන්දන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා. ඒ නිසා මං කියන්නේ බිස්නස් කරන කෙනා දැන් උදාහරණයක් මෙතන හිටියන රෙදි බිස්නස් එකක් කරන මම මතක නැහැ මට අනෝද කොයිද නේද කෙනෙක් හිටියනේ. ඔව් ඉන්දු. ඒතකොට ඉන්දු රෙදි බිස්නස් එක හොඳටම කරන් යන අතරතුර ඒක නවත්තලා එයාගේ වෙබ්සයිට් එක එයා හදන්න ඕනේ කියන එක නෙවෙයි මම කියන්නේ. හදන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒක තමන්ට එතන සේවින් එක තියෙන්නේ. නමුත් අනුමතරමේ කොහොමද මේක ඇතුලේ ප්‍රොසෙස් එක යන්නේ කියන එක හරිය දැනගන්න ඕනේ. ඒතර ඉන්දුගේ බිස්නස් එකේ Facebook ads ටික ඉන්දුම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඉන්දු කාට හරි කියලා කරගනීවි. නමුත් මේ මිනිස්සයා කරන දේ හරිද වැරදිද කියලා හරි ඇසස් කරලා බලන්න. මේ ඇත්තට මේ වියදම් කරන සල්ලියෙන් මට බෙනිෆිට් එකක් ආවද නැද්ද කියලා හරි දැනගන්න. ඉන්දුට අයිඩියා එකක් ගන්න පුළුවන් මේවා දැනගෙන ඉන්නකොට. මම ඉන්දුව එක්සැම්පල් එකකට ගත්තේ දැන් මම අර ඉස්සල්ලා අහපුවට රිප්ලයි කරේ දෙතුන් දෙනෙක් නේ. ඒ නිසා තමයි මම ඉන්දුව ගත්තේ. හරි. ඉතින් කොහොම හරි ඔයාලා තාම අපේ page එක බලලා නැත්නම් දැන් බලන්න එපා. මේක ඉවරුනාම ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොනවද මේ මිනිස්සු කරලා තියෙන්නේ. ඇත්තට මේ කියන තරම් දෙයක් මේක තිබිලා තියෙනවද කියලා. හරි. මේක තමයි අපේ course content එක. අපේ course content එක අපි දවස් 10කට තමයි plan කරලා තියෙන්නේ. maximum දවස් 12 11ක් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයාට business එකක් තියෙනවා නම් ආයි කියනවා ඒ business එක එහෙම්ම කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඔයාට business එකක් නැත්තම් ඔයාට ඔයාගේම business එකක් අපිත් එක්ක මේ class එක ඇතුළතදීම පටන් අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි වගේ IT firm එකක් කොහොමද මුලින් ඉඳන් පටන් අරගෙන ඉස්සරහට අරන් යන්න කියන එක ඉගෙන ගන්න පුළුවන්. IT firm එකක් පටන් ගන්නකොම හිතන්න එපා මේ building අරගෙන ලොකුවට assets අරගෙන එහෙම යන්න ඕනේ කියලා. එහෙම නැහැ. ගොඩක් පොඩි කැපිටල් එකකින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද මම මගේ ෆර්ම් එකේ මුලින්ම මම තමයි එළි වෙලකම් වැඩ කරේ. පස්සේ තමයි එක්කෙනා දෙන්න අරගෙන ටික ටික ටීම් එක ග්‍රෝ කරගත්තා. අපිට එකපාර ඇත්තටම මේ ඉපදුන ගමන් පයින් යන්න බෑනේ. පුළුවන් තරම් තමන් මහන්සිලා ටික බිස්නස් එක ග්‍රෝ වෙන ලෙවල් එකේදී අපිට තේරෙනවා දැන් තනියම කරන්න බෑ කියලා. අන්න එතකොට අපිට වැඩ ටික හොඳට තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැතුව අපිට තව එම්ප්ලොයිස්ලා හයර් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාට already brand එකක් තියෙනවා නම් ඔයාට ඔයාගේ brand එක කරගෙන යන්න පුළුවන් මේ knowledge එක use කරලා. එහෙම නැත්නම් ඔයාට how to start your own brand. ඔයාගේ IT brand එකක් කොහොමද මුලින් ඉඳන් පටන් ගන්න කියන එක ගැන ඉගෙන ගන්න බලන්න. ඒකට නමක් දාන තැන ඉඳන්ම ඔයාට ඉගෙන ගන්න පුළුවන් මොකක්ද නමක් කොයි වගේ දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට මැච් වෙන ඩොමේන් එක උදාහරණ ඩොමේන් එකක් කියන්නේ වෙබ්සයිට් එක නමක්. දැන්ට එහෙම හිතාගන්න. මෙතන මේව දන්න කට්ටිය ඇති. නොදන්න කෙනෙක්ට මම නිකන් සරලව කියන ඩොමේන් එකක් කියන්නේ වෙබ්සයිට් එක නමක්. උදාහරණයක් විදිහට google.com facebook.com abc.com ඔය වගේ තියෙන්නේ.
අන්න ඒ නමට තමයි අපි ඩොමේන් එකක් කියලා කියන්නේ. එතකොට අපි බිස්නස් එක බ්‍රෑන්ඩ් නේම් එකක් ඩිසයිඩ් කරනකොට ඒ ඩොමේන් අවైలබිලිටි එක පවා චෙක් කරනවා. ඒ ඔක්කොම චෙක් කරලා ඊට පස්සේ ඒ අපි තෝරගන්න නමට පැරලලි වෙන රටක හෝ කොයි හරි බිස්නස් එකක් තියෙනවද? ඒක තිබ්බත් ඒක අපිට ප්‍රශ්නයක් වෙයිද? ඒ ඔක්කොම ඇසෙස් කරලා තමයි අපි නමක් ෆයිනලයිස් කරගන්නේ. ඉතින් අපි ඒ ඔක්කොම ක්ලාස් එක ඇතුළතදී කතා කරනවා. ඒ වගේම දෙවැනි පොයින්ට් එක grow your brand using social media. මෙතනදී අපි ගොඩක්ම ફોකස් කරන්නේ Facebook සහ LinkedIn. ඊට අමතරව already business එකක් කරන කෙනෙක්ට TikTok පැත්ත. එන අපි TikTok fully cover වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් අපි already අපිත් එක්ක වැඩ කරන client ලගේ TikTok accounts handle කරනවා. ඒ නිසා already business එකක් තියෙන කෙනෙක්ට TikTok වලින් දෙයක් කරන්න හැඩෙත් අපිට පොඩි ගයිඩ් එකක් දෙන්න පුළුවන්. අර අපි IT firm එකක් විදිහට අපි ගොඩක්ම යූස් කරන්නේ අපේ client ලා හොයාගන්න සහ අපේ client ලගේ business promote කරන්න අපි ගොඩක් යූස් කරනවා Facebook එක. ඇත්තටම 90%ම Facebook යන්නේ. ඉතුරු ටික තමයි LinkedIn අපිට ගොඩක් යූස් කරන්න පුළුවන් IT firm එකක් විදිහට. සහ TikTok, Instagram ඔය platforms ඕනතර ගොඩාක් තියෙනවා. ඉතින් අර එක එක platforms වල ඉන්න audience වෙනස්, ඒගොල්ලෝගේ behaviors වෙනස්. ඒතර අපේ business එක අනුව ඒ platform එක අපි හරියට select කරගන්න. දැන් උදාහරණයක් විදිහට clothing business එකක් නම් Facebook එක්ක Instagram, TikTok ඔය දෙක හොඳම හොඳයි. ඔයාගේ business එක clothing business එකක් නම් grow කරන්න. මොකද සාමාන්‍යයෙන් Instagram වගේ ගත්තාම Instagram එකේ ටිකක් high end crowd එකක් ඉන්නවා. ඒ වගේම ඔයාලට Pinterest කියලා app එකක් තියෙනවා. සමහරක් ඉන්න දන්නවත් ඇති, අහලත් ඇති. ඒ Pinterest use කරන්න පුළුවන් foreign audience එකට එහෙම ඔයාගේ product sale කරන්න pins විදියට use කරලා. මේ වගේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට දැන් අර මම අර ඉස්සෙල්ලා උදාහරණ ගත්ත ඉන්දු ගැනම උදාහරණයට ආයි ගත්තොත් දැන් ක්ලෝතින් කියන්නේ ගොඩාක් කම්පිටිෂන් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඇත්තටම ඔන්ලයින් සහ ඔෆ්ලයින් පැත්තකින් තිබුණු ඔන්ලයින් ක්ලෝතින් ස්ටෝර්ස් කරන අය ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ ඒක 1000 2000 ඊටත් වැඩි ඇති. ඉතරට ඉන්නවා. අපි කිව්වොත් අර පඳුරකට ගලක් ගැහුවොත් ඕන අර විසිකනවා කියලා අන්න ඒ වගේ ක්ලෝතින් ස්ටෝර්ස් තියෙනවා. හැබැයි එහෙම තිබ්බට උතනින් බොහොම ටික දෙනයි සක්සස් වෙන්නේ. ඒ කියන්නේ අර ලොකු බ්‍රෑන්ඩ් එකක් විදිහට එක්ස්පෝස් වෙන්නේ බොහොම ටික දෙනයි. ඉතින් අපි ඒ වගේ හයි කම්පිටිෂන් මාකට් එකක වුණත් අපි යූස් කරන ස්ට්‍රැටජි එක මාකටිං ස්ට්‍රැටජි එක පොඩ්ඩක් වෙනස් කරලා හරියට කරොත් ටික කාලයක් කියන්නේ මම කියන්නේ අද පටන් ගන්න මාසෙකින් පුළුවන් එක නම සාමාන්‍ය මාස 6ක් අවුරුද්දක් වගේ යනකොට හොඳ පොසිෂනින් එකකට අපේ බ්‍රෑන්ඩ් එක අරන් යන්න පුළුවන්. අර අපේ thinking pattern එක තමයි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ මාකටිං pattern එක. හරි. ඊට පස්සේ අපේ තුන්වෙනි පොයින්ට් එක how to purchase domain and hosting and what are they. මම අර වර ඉස්සලා කිව්වා වගේම domain එක කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ නම. right. උදාහරණයක් විදිහට ඔයාට තියෙන්නේ ABC holdings කියලා වෙබ්සයිට් මේ බිස්නස් එකක් නම් ඔයාගේ domain එක එක්ක abc.com එක එහෙම නැත්නම් abcholdings.com අර ඒ වගේ එකක් හරි නමක් තමයි domain එකට ගන්න. ඒක domain එක හැදෙන්නේ නමයි අගට එන extension එකයි. දැන් මම මෙච්චර .com ගැනනේ කිව්වේ. ඔයාලා දැක්කද .com තියෙනවා .lk තියෙනවා .org තියෙනවා .net තියෙනවා .co.uk .co.nz ඊට පස්සේ .co.au .ae .in ඔය වගේ එක එක විදිහේ domain අපි ඒවට කියන extensions තියෙනවා. ඊට පස්සේ කැලරි කියන .එක එහා පැත්තට කියන්නේ domain extension එක කියලා. ඒතකොට ඔය domain extensions එක එක જાතියව තියෙනවා. සාමාන්‍යයෙන් globally යන බ්‍රෑන්ඩ් එකට අපි .com domain එකක් තමයි යූස් කරන්නේ. ඒතර ඔයාගේ බිස්නස් එක ඔපරේට් වෙන්නේ සහ ඔයගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නේ ලංකාව ඇතුළේ නම් ඔයාලට .lk එකක් යන්න පුළුවන්. .com එකක් යන්න පුළුවන්. ලංකාව ඇතුළේ විතරක් තිබ්බයි කියලා .lk එකම යන්න ඕනේ කියලා ගන්න නැහැ. .com එක යන්නත් පුළුවන්, lk එක යන්නත් පුළුවන්.
ඔයා ඉන්දියාව ටාගට් කරලා යනවා .in එකක් ගන්න පුළුවන්. ඒත් .com එකක් ඕන නම් එහෙම යන්නත් පුළුවන්. ඕන නම් ඔය ඩොමේන් දෙකම එකම වෙබ්සයිට් එකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඩොමේන් දෙකක් නෙමෙයි. ඒ වගේ ඩොමේන් 10ක් අපි හිතමු ඔයාගේ තියෙන්නේ ග්ලෝබල් එක්ස්පෑන්ඩ් වෙච්ච බිස්නස් එකක් කියලා. UK එකත් තියෙනවා, ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා, කැනඩාවෙත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා කියලා. ඒතරවට ඔක්කොම ඩොමේන් එක්ස්ටෙන්ෂන්ස් ටික අරගෙන එකම වෙබ්සයිට් එකට රිඩිරෙක්ට් කරන්න පුළුවන්. ඔය eBay එහෙම ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගිහින් ඇතිනේ. eBay ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඔයාලා GoDaddy වගේ නම් ගිහින් නැතුව ඇති. ගොඩක් ලොකුවට එක්ස්පෑන්ඩ් වෙච්ච ග්ලෝබලි තියෙන ප්ලැට්ෆෝම්ස් බලන්න ඒ රටෙන් රටට එක්ක ඉස්සරහට එහෙම නැත්නම් පිටිපස්සට ඒගොල්ලෝගේ ඩොමේන් නේම් වෙනස් වෙවි තමයි දුවන්නේ. ඉතින් අපි නිකන් සරලව ගත්තොත් වෙබ්සයිට් එක නමක් කියන එක සමානයි ඩොමේන් නේම් කියන එකට. ඒ වගේම වෙබ්සයිට් එකක තියෙන හොස්ටින් කියලා එකක්. හරියට අපේ මේවා ඩීප්ලි කතා කරන අපි ක්ලාස් එකේදී මම නිකන් මේ කෝස් අවුට්ලයින් එක යන්නේ. එතකොට අපේ කම්පියුටරේ හાર્ඩ් එකේනේ ඔක්කොම තියෙන්නේ. එතකොට මේ හાર્ඩ් එකේ හැමදේම තියෙනවා වගේ වෙබ්සයිට් එකේ හැමදේම ස්ටෝර් කරන්න අපි තියාගන්නේ හොස්ටින් එක ඇතුලේ. කියන්නේ වෙබ්සයිට් එකේ ෆයිල්ස් ඊට පස්සේ ඉමේජස් කන්ටෙන්ට්ස් ඊපස්සේ යූස් කරන මොකද CMS එක ඒ හැමදේම තියෙන්නේ හොස්ටින් එකේ. එතකොට අපි මේ ඩොමේන් එක හොස්ටින් එක කියන්නේ මොනවාද ඒකේ තියෙන වර්ග කොහෙන් ගත්තොත් ඒව ගණන් අඩු. ඒතර අපේ රික්වයර්මන්ට් එක අනුව මොන වගේ ඩොමේන් එකක්ද ඕනේ මොන වගේ හොස්ටින් එකක්ද ඕනේ කියන එක අපි ක්ලාස් එකේදී කතා කරනවා. ඒ වගේම තමයි අපි මුලින් ඉඳන්ම කියන ඔයා මේ වෙනකොට වෙබ්සයිට්ස් ගැන කිසිම දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මුලින් ඉඳන්ම වෙබ්සයිට් එකක් ගැන බිස්නස් වෙබ්සයිට් එකක් සහ ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් හදන හැටි අපි කියලා දෙනවා. ප්‍රැක්ටිකලි අපි හදනවා. ඊට පස්සේ ඔයාලට හෝම්වර්ක් එක තියෙනවා. අද දවසේ කරන ටික ඊළඟ දවසේට හදාගෙන එන්න. ඊට පස්සේ අපි ඒක රිවිව් කරලා තියෙන අඩුපාඩු කතා කරනවා. ප්‍රැක්ටිකලි සයිට් දෙකක් හැදෙනවා. බිස්නස් සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට්ස් වර්ග ගොඩාක් තියෙනවා. ගොඩක් තිබුණට මොමල්ලි ගත්තාම 99%ක්ම වෙබ්සයිට්ස් කැටගරි වෙන්නේ බිස්නස් වෙබ්සයිට් සහ ඊ-කොමර්ස් වෙබ්සයිට්. කියන්නේ ඊ-කොමර්ස් වෙබ්සයිට් කියන්නේ ඔයාලා ඕනතරම් වෙබ්සයිට් වල ගිහලා ඔන්ලයින් පර්චේස් කළාගෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔයාලට ඒවා ඇඩ් ටු කාර්ට් හරි ඇඩ් ටු බාස්කට් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ පේමන්ට් ගේට්වේ තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් පේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑෂ් ඔන් ඩිලිවර් දාන්නත් පුළුවන්. අර ඒ වගේ අර පර්චේසින් ආර්ම් එකක් තියෙන වෙබ්සයිට් වලට අපි කියනවා ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් බිස්නස් එක ඉන්ෆෝමේෂන්ස් ටික දාලා එයාලගේ සර්විසස් ටික පෙන්නලා අර කියන්නේ පර්චේසින් ආර්ම් එකක් නැතුව බේසිකලි හැදෙන වෙබ්සයිට් එකක් ගැනනේ අපි උදාහරණයක් ගත්තොත් අපි යන්නේ ඒවා කියනවා බිස්නස් වෙබ්සයිට් කියන කැටගරියට. ඒකට මේ ලෝකෙ ගත්තොත් ගොඩාක්ම වෙබ්සයිට්ස් ඕඩර්ස් තියෙන්නේ ඔන්න ඔය කියන කැටගරි දෙකට. ඒකෙත් එක රේන්ජස් යනවා කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් අනුව. අපි බේසිකලි බිස්නස් වෙබ්සයිට් එක සහ ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් හදන හැටි කතා කරනවා. If .com is not available for local business like tourism, disadvantage they are to get .lk. If .com is මෙහෙමයි. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් නෙමෙයි. කියන්නේ මේ සරලව ගත්තොත් දැන් ටූරිසම් බිස්නස් එකක් නම් ඇත්තටම හොඳ .com වගේ එකක් ගන්න එක තමයි. මොකද ඒක එතකොට ග්ලෝබලි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට ඒ ඩොමේන් නේම් එක නැත්තම් එනවාගේ බිස්නස් එකත් ඕල්රෙඩි එස්ටැබ්ලිෂ් නම් දැන් ඩොමේන් එක නැහැ කියන නම වෙනස් කරන්න බෑනේ ඇත්තටම. එතකොට ඔයාට .lk ඩොමේන් එකට හරි එහෙම නැත්නම් ඩොමේන් එකේ නම පොඩ්ඩක් වෙනස් කරලා හරි ගන්න පුළුවන්. උදාහරණයක් දැන් මගේ කම්පැනි එක e-branding biz solutions ප්‍රයිවට් ලිමිටඩ් පැත්තක දාන්නකෝ. e-branding biz solutions. ඒත් මගේ වෙබ්සයිට් එකේ ඩොමේන් නේම් එක ebrandingbiz.com. මම වෙබ්සයිට් එක හදනකොට ebrandingbizsolutions.com ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මම ගත්තේ නැහැ
මොකක්ද e-branding biz කියන එකෙන් මම නවත්තුවා. මොකද ඩොමේන් එකක නම කියන්නේ ඩොමේන් නේම් එක ඕනට වඩා දිග වෙනකොට මිනිස්සුන්ට එක මතක තියාගන්න පොඩ්ඩක් අමාරුයි. මම ඇත්තටම සම්පූර්ණම ගත්තේ නැත්තේ ඒ නිසා. ඉතින් අර ඒ වගේ අර ඔයාගේ බිස්නස් එකේ සම්පූර්ණ නමම මේ ඩොමේන් එකට තියෙන්න ඕනම කියලා එකක් නැහැ. මොකද ඔයාගේ බිස්නස් එකේ නම ඇත්තටම ගොඩක් දිගයි නම් කොහොමත් ඔයාගේ ඩොමේන් නේම් එක දික් කෙන එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ නිසා ෂෝට් කරගන්න එක තමයි වඩා හොඳ. නමුත් ඔයාට ඕන නම් ඔයාගේ සම්පූර්ණම යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට .lk ඩොමේන් එකක් ගත්තයි කියලා එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට වෙබ්සයිට් එකක් හදලා අපි කන්සෝල් එහෙම නැත්නම් අපි පබ්ලිෂ් කරාම Hello, Selena. Oh, Selena. මයික් එක ඔෆ් කරගන්න හැමෝමදී අපි පබ්ලිෂ් කරාම Google එක කියන සර්ච් එන්ජින් එක. Google Yahoo Yandex ඔය වගේ සර්ච් එන්ජින් තියෙනවා. ඔය සර්ච් එන්ජින් එක දන්නේ නැහැ මෙහෙම වෙබ්සයිට් එකක් තියෙනවයි කියලා. හරිද? මම මෙන්න මේ බේසික් සර්ච් එන්ජින් මේ SEO කියන කැලේ මේ ඉන්නේ. මං හිටියේ මෙතනට එන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. හරි? කොහොමත් එතකොට ඒ කැලේ කව වෙනවා. එතකොට අපි හිම වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරාට සර්ච් එන්ජින් එක දන්නේ නැහැ. එතකොට ඔයා .com හැදුවද .lk හැදුවද කියන එක ඇත්තටම සර්ච් එන්ජින් එකට අදාළව නැහැ. ඒතර අපි වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කරාට පස්සේ අපි කරනවා SEO කරනවා කියලා වැඩක්. එහෙම නැත්නම් search engine optimization කියලා වැඩක් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු travel company in Sri Lanka. අපි හිතමු ඕක තමයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා search engine එක search කරන්න. අපි කියන එකට keyword එකක් කියලා. මේවා කියලා දෙන්නවා. මම සරලව හිතන්න කවුරු හරි කෙනෙක් Google කියන search engine එකට ගිහිල්ලා එයා එතන මොන හරි දෙයක් type කරලා search කරනවා. අපි ඒකට කියනවා keyword එකක් කියලා. එතකොට දැන් මේ ඉන්දුගේ example එක ගන්නවා මේක tourism company එකනේ. එතකොට foreigner කෙනෙක් අපේ නම දන්නේ නැහැනේ. ඇත්තම කතන්දරේ අපේ business එකේ නම. කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ නම් ඔන්න නම දන්නවා. හරිද? නමුත් ලංකාව වගේත් මේ අදීය මිනිස්සෙක් අපේ බිස්නස් එකේ නම දන්නේ නැහැ. ඒතකොට එයා කරන්න ගිහිල්ලා සරලව එයාලගේ සර්ච් එන්ජින් එකේ ගහනවා travel companies in Sri Lanka, tour companies in Sri Lanka, tourism in Sri Lanka ඔය වගේ මොකක් හරි related keyword එකක් තමයි search කරන්නේ. right? ඒ search කරාම දැන් ඔයා මතක් කරගන්න ඔයා ගිහිල්ලා search engine එක search කරාම අපට එනවා first page එක. ඊපස්සේ ඔයා දැකලාදී පල්ලෙහා 1 2 3 4 5 ඔහොම දුගට තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි search කරන keyword එකට අදාළ websites තියෙනවා එක සමහරක් ඒවා කියන්නේ competition එක අඩු keywords වල නම් ටිකයි තියෙන්නේ competition දැන් මේ වගේ competition එක වැඩි ඒවට websites තියෙනවා 1000ක් විතර. ඒතර අපි අද website එකක් හදලා දැම්මහම Google එක දන්නවා මෙහෙම එක්කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි Google එක ගණන් ගන්නෑ. එයාට trust නැහැනේ. ඒතර අපි යටෙන්නේ යටට. right? එතකොට කවුරු හරි ඇවිල්ලා අපේ සයිට් එකෙත් අපි කීවර්ඩ් එක දාලා දිනවා. හැබැයි Google එක කවදාවත් අර පරණ සයිට් ටික තියෙද්දි අපිව ගේන්නේ නැහැ එකපාර උඩට. එයාට trust නැහැ. මොකද Google එකට ඕනේ එයාගේ search engine එක use කරන user ට හොඳම experience එක දෙන්න. ඒක තමයි සරලම කතාව. ඒතර එයාට හොඳම experience එක දෙන්න නම් එයා බලන විතරම හොඳම සයිට් එක එයාගේ user ට පෙන්වන්න. ඒතර අපේ සයිට් එක දන්නේ නැහනේ. ඒ දන්නේ නැති එක නැති කරන්න ඔන්න අපි search engine optimize කරනවා. එහෙම නැත්නම් SEO කරනවා. ඔන්න ඔහොම කරනකොට තමයි ඔයාගේ site එක .lk වුණත් .com වුණත් අර යටම තියෙන site එක ටික එනවා උඩට. අන්න එහෙම උඩට ආවම දැන් උදාහරණයක් විදිහට ඔයාගේ company එකේ abctravel.com වෙන්න පුළුවන්. මගේ site එක abctravel.lk වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. extension එකෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒතර abctravel.com එක ඔයාගේ වුණාට ඔයා දෙකට ඉඳෙද්දි abctravel.lk වෙන මගේ site එක එකට එන්න පුළුවන්. ඒක වෙන්නේ අර SEO වලින් සහ Google එකේ trust එක මත. ඒ නිසා අර අනිවාර්යෙන් මේකම තමයි යන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඉතින් අපි globally අනේවට .com domain එක තමයි ගන්නෙ. හැබැයි ඒක available නැත්තම් අපිට කරන්න තියෙන option දෙකයි. එක්කෝ domain name එක පොඩ්ඩක් වෙනස් කරනවා. එහෙම නැත්නම් available extension එකක් අරගෙන SEO කරනවා. දැන් ලංකාව වගේ අපේ වගේ රටක SEO කරන ලොකු cost එකක් යනවා.
අපි රුපියල් වලින් යන්නේ. සුද්දට ඕක ගානක් නැහැ. තම කතාව. මේ මිනිස්සු ඕඩර් එකක් දෙනකොටම SEO කරන එක ගැන කතා කරලා ඒවටත් එක්කම තමයි පේමන්ට් කරන්නේ. අපි වෙබ්සයිට් එකක් හදලා SEO කරන ගානක වුවම කස්ටමර් බය වෙනවා. ආපෝ මේ අපි මේ ඊට පස්සේ යාගෙන් ආයෙ සල්ලි ගන්නවා කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙයි ලංකාව ඇතුලේ SEO ප්‍රොජෙක්ට්ස් කරන්නේ නැහැ නෙමෙයි දැන් කෙරෙනවා. ඉස්සර නම් ඇත්තටම නැහැ. නමුත් අර එන කොස්ට් එකත් එක්ක මෙහි කෙරෙනවා අඩුයි. නමුත් අපිට ඒව ඔප්ෂන්ස් තියෙනවා. හරි. ඉන්දු මං හිතනවා ඔයාලට වැඩිපුරත් එක්ක අයිඩියා එකක් එන්න ඇති. අනිත් අයටත් අයිඩියා එකක් එන්න ඇති. මොකද්ද මේ සරලව SEO කියන්නේ කියලා. ඉතින් අපි ඔක SEO තියෙනවා on page SEO තියෙනවා off page SEO කියලා එකක් තියෙනවා technical SEO කියලා එකක් තියෙනවා local SEO කියලා තියෙනවා වගේ එක එක පැති වලට කැඩෙනවා අපි බලමු ක්ලාස් එකේදී මොන මොනවද කොහොමද යන්නේ කියලා right ඊට පස්සේ අපි මේ ක්ලාස් එකේදී තව කරනවා drop servicing කියලා method එකක් ගන්න. ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් අහලා තියෙනවනේ drop shipping ගැන නේද? drop shipping කරන අය සමහරක් මෙතන ඇති. drop shipping කියන්නේ සරලවම වෙන කෙනෙක්ගේ භාණ්ඩයක් අපි යම්කිසි කමිෂන් එකක් තියාගෙන තව කෙනෙක්ට විකුණන එකක් නේ drop shipping කියන්නේ. ඒ වගේම තමයි අපිට ওই වැඩේම සර්විස් බිස්නස් එකකට කරන්න පුළුවන්. අපි ඒකට කියනවා drop servicing කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මෙතන ඉන්න කීප දෙනෙක් ගමු උදාහරණයකට මෙතන ආර්ට් ජුවෙල් කියලා ඉන්නවා. එතන යාගේ බිස්නස් නේම් එක වෙන්නේ නැති. අපි නම් තුනක් ගමුකෝ. බ්‍රෙන්ඩන් ඉන්නවා, ධනංජය ඉන්නවා, ඒක නායකින්. හරිද? එතකොට බ්‍රෙන්ඩන් කරන්නේ මම මේ කියන එක්සැම්පල් එකෙන් ඔයාලට තේරෙයි මොකද්ද drop servicing කියන්නේ සහ ඒක කොච්චර වැදගත්ද කියලා. බ්‍රෙන්ඩන් කරන්නේ ලෝගෝ හදන එක විතරයි. උදාහරණයක්. බ්‍රෙන්ඩන් ලෝගෝ හදන්න හොඳටම දන්නවා. ධනංජය කරනවා ලෝගෝත් හදනවා එයාට අනිත් ග්‍රැෆික් වැඩත් පුළුවන්. එයා සෝෂල් මීඩියා මාකටිනුත් කරනවා. ඉන්ද්‍රතිලක එහෙම නැත්නම් ඒකනායක ඉන්නවා. එයා වෙබ්සයිට් විතරයි හදන්න දන්නේ. අනිත් ඒවා හදන්න දන්නේ නැහැ. හැබැයි එයා වෙන ට්‍රික් එකක් පාවිච්චි කරනවා. අපි සිජ්ජකවනේ. right. අපි හිතමු මේ දැන් මෙන්න මේ ආර්ට් ජුවෙල් කියන බිස්නස් එකේ ඕනට ඕන වෙනවා ලෝගෝ එකක් හදන්න. right? එයා යනවා එයා බ්‍රෙන්ඩන් නොදන්නවා යනවා බ්‍රෙන්ඩන් ගාව. ඒත් ඇත්තටම බ්‍රෙන්ඩන් ලෝගෝ හදන්න පුළුවන් නේ. ඒත් එයා එතනින් ඒ වැඩේ කරගන්නවා. එයාට ධනංජය ගාවට යන්න දෙයක්වත් නැහැ. ඒක නායක ගාවට යන්න දෙයක්වත් නැහැ. පස්සේ ඉන්දුට ඕන වෙනවා සෝෂල් මීඩියා මාකටිං. يعني එයා ඔල්රෙඩි දැනට ලෝගෝ එකක් එයා කැන්වා වලින් හදාගෙන තියෙනවා. හරි? එහෙනම් නැත්නම් එයා ඩිසයින් එකට ගිහලා ලෝගෝ එක හදාගෙන තිනවා. එයාට දැන් සෝෂල් මීඩියා මාකටිං කරගන්න. ඒතර එයා දන්නේ බ්‍රෙන්ඩන්. එයානවා බ්‍රෙන්ඩන් ගාවට. බ්‍රෙන්ඩන් ගාවට ගියාම බ්‍රෙන්ඩන් කියනවා සෝරි මම ලෝගෝ විතරයි හදන්නේ කියලා. ඉන්දු ඕකේ කියලා යනවා ඊළඟ එක්කන. ධනංජය ධනංජය ආර්ට් වර්කුත් කරනවා සෝෂල් මීඩියා මාකටිංුත් කරනවා. හරි අවුලක් නැහැ. එතකොට ධනංජයගෙන් පුළුවන් ඉන්දුට මේ වැඩේ කරගන්න. ඊට පස්සේ අපි හිතමු කමල් එනවා. කමල්ට ඕන වෙනවා software එකක් හදන්න. හරිද? බ්‍රෙන්ඩන් කොහොමත් ඒව කරන්නේ ධනංජය එයා කරන්නේ ආර්ට් වර්ක් ලෝගෝ හදන ඒවායි සෝෂල් මීඩියා මාකටිං විතරයි. ඒක නායක. එයා කරන්නේ වෙබ්සයිට් හදන එක විතරයි. හැබැයි මං කිව්වා ඒක නායක ගාව පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒක නායක එලියෙන් සෙට් කරන් ඉන්නවා බ්‍රෙන්ඩන්වත් සෙට් කරන් ඉන්නවා. ධනංජයවත් සෙට් කරන් ඉන්නවා. හරිද? අපි තව ගියොත් මේ කවිඳු හිතන්නකෝ මේ software හදන කෙනෙක් කවිඳුව සෙට් කරගෙන ඉන්නවා. ඒක නායක කොහොමද වෙබ්සයිට් හදන එක කරන්නේ. ඒතකොට එයාට ඒ වැඩේ කරන්න පුළුවන් නේ. එයා වෙබ්සයිට් එක හදනවා. එළියෙන් එන ඕඩර්ස් තියෙනවනේ. ඒ එළියෙන් එන ඕඩර්ස් ටික එයා ඒ ඕඩර් එකට අදාළ එක්ස්පර්ට් කෙනාව හයර් කරලා එයා ඒ ඕඩර් එක දීලා එයා මැද ඉඳගෙන කමිෂන් එකක් ගන්නවා.
හරියට ඩ්‍රොප් ෂිපින් වගේමයි. ඇත්තටම එතකොට ඒක නායක කරන්නේ වෙබ්සයිට් හදන එක විතරයි. ඉන්දුර වැඩක් නෑ මේක ඒක නායක අතින්ම හදනවද? ඒක නායක කවුරු හරි ස්ටාෆ් කෙනෙක් හදනවද? වෙන කෙනෙක්ට කියලා හදව ගන්නවද කියන එක ඇත්තටම ඉන්දු දන්නෙත් නෑ. ඉන්දු එක හොයන්නෙත් නෑ. එයා කෝඩ් එක දෙන්නේ මෙයාටනේ. නමුත් ඉන්දුට හොඳ අවුට්පුට් එකක් අවශ්‍යයි. මොකද එයා ගෙවන මුදලට. එතකොට ඒක නායක එතනදී එයා තමයි එතනදී ඉන්දුර වග කියන්නේ. එයාට ප්‍රොෆිට් එක තියාගෙන එයා අදාළ පාර්ශවයේ ඒ වැඩේ කරගන්න. ඕක තමයි ඩ්‍රොප් සර්විසින් කියලා කියන්නේ. ওই වැඩේම අපිත් කරනවා. දැන් අපේ කම්පැනි එක ඇතුළේ ඇත්තටම මේන් ප්‍රොඩක්ට් එක විදියට අපි දුවන්නේ මේන් ප්‍රොඩක්ට් එක තියෙන්නේ වෙබ්සයිට්ස් හදනවා, සෝෂල් මීඩියා මාකටිං කරනවා. ඊට පස්සේ සිස්ටම්ස් හදනවා. ඔය ටික තමයි අපි කරන්නේ. එතකොට අපිට එනවා අපේ කස්ටමර්ස්ලාගේ ලෝගෝ හදන්න එනවා, ආර්ට්වර්ක් හදන්න එනවා, මීඩියා ඇඩ්වර්ටයිස්මන්ට් හදන්න එනවා. ඒ වගේ තව එක එක විදිහට මොනවද බිස්නස් ප්‍රොෆයිල්ස් හදන්න එනවා, විසිටිං කාඩ්ස් අනම්මන වැඩ ගොඩාක් එනවා. සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක්ට කවුරු හරි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හම්බුනහම එයා සෙට් වුණොත් කස්ටමර් ආයි හැම එකටම එක එක්කෙනා හොයාගෙන යන්නේ නැහැ. ඔයාව නම් සෙට් උනේ ඔයාටම තමයි ඔක්කොම කියන්නේ. ඔයා කරන්නේ නැහැ ළමා. නමුත් ඔයාටම තමයි කියන්නේ. හරිද? ඒතර ඔයා දැනගන්න ඕනේ මේ වෙලාවේදී ඔයා ඇත්තට මේක කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාලට ටීම් එකක් එළිය තියාගෙන හිටියනම් ඔයාට ඒකට එක්ස්ට්‍රා ඉන්කම් එකකුත් හදාගෙන කස්ටමර්වත් දිගටම ඔයා ගාම තියාගන්න පුළුවන්. මොකද හේතුව තමයි ඔයා කස්ටමර් ඉල්ලන දේ නොකරට තව කෙනෙක් ගාව ඔයා කරන දේ සහ අර ඉල්ලන දේ දෙකම තියෙන්න පුළුවන්. ඒක කස්ටමර් අද ඔයාගෙන් ගිහිල්ලා වෙන කෙනෙක් ගාවට ගියොත් එයා ඔයාට වඩා හොඳ සර්විස් එකක් දුන්නොත් කස්ටමර්ට ඇත්තටම ආයි ඔයා ගාවට එන්න හේතුවක් නැහැ. මොකද අර අලුතෙන් හම්බෙච්ච මිනිස්සයා ඔයාට වඩා හොඳයි. ඒ නිසා අර කස්ටමර් කෙනෙක් රිටේන් කරගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි ඒ වැඩේ කරනවා. මොකද අපි ඇතුළතම ඉන්හවුස් මේ වීඩියෝ එඩිටර්ස්ලා ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා තියාගෙන නැහැ. නමුත් අපි ගාව එළිය ලොකු පූල් එකක් තියෙනවා. අපිට එන වැඩ ටික ඒගොල්ලොන්ට කියන්නේ ඒ අයගෙත් එක ග්‍රේඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ ගන්න ප්‍රයිස් එක සහ ක්වොලිටි එක මත වෙනම ග්‍රේඩ් කරලා තියෙනවා. කස්ටමර්ගේ බජට් එකට සෙට් වෙන විදිහට අපි වැඩ ටික කරලා දෙනවා. end of the month කස්ටමර් වැඩ ටිකත් කරලා අර තුන්වෙනි පාර්ශවයට එයාගේ පේමන්ට් එක ගිහිල්ලා අපි මැද ඉඳන් අපිත් හොඳ ප්‍රොෆිට් එකක් අරගෙන. ඒ විදිහට කරන ගොඩාක් අය ඉන්නවා. ඔකට කියනවා සරලවම ඩ්‍රොප් සර්විසින් කියලා. ඒකට ඔයාගේ හදාගන්න මේ බිස්නස් එක ඇතුළේ ඔයාට ඩ්‍රොප් සර්විසින් කරන්න පුළුවන්. අපි ඒක කරන්න කොහොමද කියන ගැන කතා වෙනවා. මැසේජස් වගේක් කරනවා. WordPress website ඔටෝ SEO වෙන කිසිම කියන්නේ WordPress නෙමෙයි කිසිම වෙබ්සයිට් එකකම ඔටෝ SEO වෙන්නේ නැහැ. ඒක SEO කරන්න ඕනේ. logos හදන්න පුළුවන් softwares නෙමෙයි දැන් මේ වෙනකොට ගොඩක් AI artificial intelligence වලින් use වෙන වෙබ්සයිට්ස් තියෙනවා. ඒක හැබැයි logo හදන්නම කියලා එකක් නම් මගේ ඔළුවට එකපාරට එන්නේ නැහැ. Canva කියලා සයිට් එකක් තියෙනවා. ඔයා යූස් කරලා නැත්නම් හෝ මෙතන ඉන්න අයත් අනිත් අය දන්නේ නැත්නම් නිකන් canva.com කියලා සයිට් එකක් තියෙනවා. ඒකේ ෆ්‍රී සහ paid options දෙකක් තියෙනවා. වෙනස තමයි paid option එකේදී අර අපිට අපි හදන ඩිසයින් එක high quality එකෙන් download කරගන්න පුළුවන් සහ ඒකේ තියෙන premium assets use කරන්න පුළුවන්. free එකේදී quality එක ටිකක් drop වෙලා තමයි download වෙන්නේ සහ මොනවද premium options use කරන්න බෑ. නමුත් අර මුලින්ම try කරලා බලනකොට ඔය canva.com කියන site එකට ගියා account එකක් හදාගත්තා නම් logo එකක් හදාගන්න. ඊට පස්සේ පොඩි art work එකක් හදාගන්න. ඒ වගේ දේවල් ඔයාටම කරන්න පුළුවන්. ඔයාගේ ටැලන්ට් එක තියෙන්න ඕනේ හරි. ඔයාගෙන් කිව්ව ගමන් මෙන්න මෙහෙම එකක් හදන්නේ කියලා ඒක as it is හදෙන්නේ නැහැ. ඔයාට පොඩ්ඩක් try එකක් දීලා හොඳ එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒකට අදාළ කවුරු හරි ඉන්න ප්‍රොෆෙෂනල් කෙනෙක් hire කරන්න ඕනේ. logo හදන්න prices. අපි logo package එකක් start කරන්න 10000 වගේ. එතකොට ඔය logo එකම 50000 ලක්ෂයට හදන අයත් ඉන්නවා.
ඔය ලෝගෝ එකම 2500ට 500 හදන අයත් ඉන්නවා. ඉතින් මේ එහෙමයි මේ මාකට් එක අර කියන්නේ කොයි වෙලාවකවත් අර හරිම ප්‍රයිස් එකක් නෙක මේ IT ෆීල්ඩ් එකේ නේ ඕන තැනක එහෙමයි. අර මේක තමයි ෆික්ස් ප්‍රයිස් කියලා කොහෙවත් නැහැ. ඉතින් තමන්ගේ ටැලන්ට් එක සහ තමන්ට හම්බෙන කස්ටමර්ස්ලා අනුව තමයි ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බිස්නස් වෙබ්සයිට් එකක් ස්ටාර්ට් කරන රුපියල් 60000ක් ඩොමේන් හොස්ටින් එක. එතකොට e-commerce සයිට් එකක් ලෝකල් අයට සාමාන්‍යයෙන් 85000න් වගේ තමයි පටන් ගන්නෙ. ඔක ෆොරින් කෙනෙක් ආවම ඔයගේ ඩබල් charge කරනවා. ඒත් අපි ওই ගාන ගත්තට සමහරක් වල දැකලත් ඇති දැක නැති වෙන්නත් ඇති. මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් රුපියල් 5000 වෙබ්සයිට් හදන අයත් ඉන්නවා. එහෙම කරන්න බෑ ඇත්තට. මොකද ඩොමේන් එකක්ම අඩුම ඩොලර් 9ක්වත් වෙනවා. රුපියල් 3000කට ආසන්න වෙනවා. හරිද? ඒතර හරි හොස්ටින් එකක් සාමාන්‍යයෙන් ගත්තාම රුපියල් 5000කට උඩින් යන්නේ 5000 6000කට උඩින් යන්නේ. ඒතර කොස්ට් එකම රුපියල් 10000ක් විතර වෙනවනේ. නමුත් ඒ 5000 වෙබ්සයිට් හදන අය ඉන්නවා ඉතින්. ඒකයි ඉතින් අර නොවැඩි දෙන්න පුළුවන් ඩොමේන් හොස්ටින් එච්චර ගාණක් කියලා 5000 කොහොමද හදන්නේ කියලා. හදනකෙම තමයි හම්බ වෙන්නේ. මොකද ඒ කියන්නේ ෆ්‍රී ඩොමේන්ස් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රී හොස්ටින් ගන්න පුළුවන් තැන්. ඒක කිසිම සිකියුරිටි එකක් නැහැ. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් අර දැන් අපේ වගේ රටක අපේ රටේ විතර නෙමෙයි මේක සුද්දෝගෙත් තියෙනවා. අඩුවට මොකක් හරි අටව ගන්න ඕන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ අර වගේ කට්ටියට ගාවට ගිහිල්ලා එහෙම හදා ගන්නවා. හැබැයි ඉතින් මාසයක් දෙකක් වගේ යනකොට හදපු කෙනක් නැහැ. හදපු සයිට් එකක් නැහැ. ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඔන්න එනවා ආයි කවුරු හරි ඊට පස්සේ පෝස්ට් දානවා මම මෙයාට මෙච්චරක් දුන්නා මෙහෙම වෙබ්සයිට් එකක් හැදුවා මෙහෙම වුණා කියලා. ඉතින් ඊට පස්සේ ආයි මුලින් ඉඳන් තව කවුරු හරි හොයාගෙන ආයි හරියට පේමන්ට් එකක් කළා ආයි හදා ගන්න ඕනේ. ඒ වගේ වෙනවා අනන්තවත් වෙනවා මේ ෆීල්ඩ් එක. ඔව් කෝඩින් කරලත් වෙබ්සයිට් හදනද? ඔව් එහෙම කරලත් හදන්න පුළුවන්. කෝඩින් කරලා හදන්න පුළුවන්. මේ WordPress, Shopify වගේ මේ Wix වගේ CMS අපි කියනවා content management system කියලා. CMS use කරලා හදන්නත් පුළුවන්. මේ ක්ලාස් එක ඇතුළතදී කරන්නේ WordPress කියන CMS එක තමයි අපි use කරන්නේ. ඒ WordPress වලදී 99%ක්ම කෝඩින් නැතුව යන්න පුළුවන්. කෝඩින් තියෙනවා නම් ඉතින් ඔයාලට තව ඔක ඇතුළේ ස්ටයිල්ස් එහෙම වෙනස් කරන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඉස්සරහට යනකොට කෝඩින් ටිකක් දැනගෙන ඉන්න එකේ හොඳයි ඉතින්. එතකොට මොකද WordPress කියන CMS එකේ තියෙන drag and drop. කෝඩ් කර කර ලොකුවට දඟලන දෙයක් නෑ. drag and drop තමයි තියෙන්නේ. එතකොට අඩු කාලයකදී හොඳ අවුට්පුට් මං කියන්නේ මේ WordPress ලේසි කියලා. ඒ කියන්නේ ග්‍රීක් වගේත් නෙමෙයි. පට්ට අමාරුත් නෑ. කෝඩින් වෙබ්සයිට් එකක් හදනකොට සෑහෙන ලේසි WordPress වලින් වෙබ්සයිට් එකක් හදන එක. නමුත් ඒකෙන් කියන්නේ නෑ මේ පට්ට ඊසි කියලා. නමුත් කාලයක් යනකොට ඔයාලට ඒක හොඳට හුරු වෙනකොට පැය ගානේ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. ඔව් කෝඩින් කරලත් අපි කරනවා. මේ රික්වයර්මන්ට් එක අනුව තමයි. හරි. එතකොට අපි මේ ටිකම කතා කරා. ඊට පස්සේ Facebook marketing. Facebook marketing කියන Meta ads. කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙතන බිස්නස් කරන අය ඉන්නවා නම් සහ මොකක් හරි Facebook page එකක් එහෙම කරන අය ඉන්නවා නම් ඔයාලා දැකලා ඇති මේ page එකට අපි post එකක් දැම්මාම යටින් එනවා booster post කියලා බටන් එකක්. දැන් ගොඩක් අය ඔක දැකලා ඇති. page එකක් කරනවා නම් කොහොමද දැකලා ඇති page එකක් කරලා නැහැ වගේ නම් කරලා නැත්නම් ඔයා දකින්න නැතුව ඇති. අතෝ page එකක් ඔය කරනවා නම් අනිවාර්යයෙන් post එකක් දැම්මාම යටින් එනවා booster post කියලා බටන් එකක්. ඒතර ගොඩක් වෙලාවට ලේසියට සහ අපි නොදන්න කමට Facebook ad එකක් ගහනවා කියලා කරන්නේ ඔන්න boost post button එක ක්ලික් කරලා ඕක ඇතුලෙන් ගිහිල්ලා තියෙන මේ එතකොට ඒක ඇතුලේ තියෙන ඇත්තටම පොඩි පොඩි options ටික ඒ options ටික use කරලා ad එකක් දාන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. ඔව් විශේෂයෙන්ම
තනියම බිස්නස් එක හැන්ඩල් කරන ගොඩක් අය එහෙමයි කරන්නේ. එතකොට කාලයක් ගිහිල්ලා එයා කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ ඇඩ් එකක් දෙකක් වැඩ කරන්න පුළුවන්. වැඩ කරලා ටිකක් ගියාට පස්සේ ඒක රිසර්ච් නැති වෙලා යනවා. සමහරක් වෙලාවට මුල ඉඳන්ම රිසර්ච් නැති වෙන්නත් පුළුවන්. එන්නේ ඇත්තටම Facebook කියන්නේ දැන්නේ මාකට් ප්ලේස් එකක් කියලා තියෙන්නේ. Facebook එක ඉස්සල්ලා හැදුවේ මිනිස්සුන්ට ගිහිල්ලා ඔය යාළුවොත් එක්ක chat කරන්න, තමන්ගේ දේවල් post කරන්න, ඔය වගේ සිනාරියෝ කරන්නේ Facebook හැදුනේ, social media හැදුනේ. නමුත් කාලයත් එක්ක මේක මේ platform grow වෙනකොට ඒකේ owners-ලාට පේන්න ගන්නවා මේක ඇතුලේ ලොකු traffic එකක් තියෙනවා. කියන්නේ ලොකු audience එකක් ඉන්නවා. ඒක ඇතුලෙන් අපිට earn කරන්න පුළුවන් කියලා එක platform වල එක විදි තියෙනවා. ඉතින් Facebook එක ඇතුලේ තියෙනවා. Facebook එක ඇතුලේ ලොකු audience එකක් ඉන්න නිසා business කරන කෙනෙක්ට page එකක් හදලා ඒ page එක තියෙන products or services අවශ්‍ය විදියට filter කරලා අවශ්‍ය audience එකට අරන් යන්න පුළුවන් විදිහට system එකක් හදලා තියෙනවා. මොක තමයි දැල්ලාම Facebook ad එකක් දාලා කරන්නේ. ad එකකින් කරන්නේ. එතකොට අර නිකන් normal කෙනෙක්ට ගිහිල්ලා ලේසියෙන් ad එකක් දාන්න තමයි booster post button එක තියෙන්නේ. නමුත් business එකක් හරියට කරන කෙනෙක්ට back end එකේ වෙනම කැලලක් තියෙනවා. Facebook ad manager. නැත්නම් Meta business suite. සමහරකට මෙතන ඒවා use කරන කට්ටිය ඇති. නැති අය ගොඩක් ඇති. ගොඩක් අය use කරන්නේ නැහැ. උන් අපි උනත් ඉස්සරම ඔය ලේසියට අර booster post එක තමයි click කරන්නේ. හරි ලේසි ad එකක් දාතේ. අර Meta business suite එකෙන් හරි ad manager එක ඇතුලෙන් හරි ගිහිල්ලා ad එකක් දාන්න ගියාම අමාරු නැහැ. නමුත් අපි බලන්න ඕන factors තියෙනවා. ඒ ටික හරියටම බලලා කරොත් normal booster post button එක click කරලා එන result එකට වඩා වැඩි result එකක් ඔතනින් ගන්න පුළුවන්. මොකද ඒක තමයි අතන business කරන අයට Facebook එකේ දීලා දෙන option එක. ගොඩක් අය කරන්නේ ඕක use කරන්නේ නැහැ. මොකද ඒක ටිකක් සංකීර්ණ නිසා අර ලේසියට booster post එක දාන්න. ඉතින් අපි මේ class එක ඇතුලේ කොහොමද business manager account එකක් use කරලා ඒ ads ටික හදන්නේ, ඒ ads හදන්න කලින් කොහොමද අපි offer එකක් හදාගන්නේ, ඊට පස්සේ කොහොමද අපි artwork බලන්නේ, කොහොමද අපි computers-ලා මේවා use කරන්න කියන එක බලලා කොහොමද මේ process එක කරන්න කියන එක ගැන අපි මේ class එකේදී කතා කරනවා. ads දානවා අපි ඔයාලට class එක ඇතුළේදී අපි කරන company වල රන් වෙන ads ටිකුත් අපි පෙන්නන්නම්. ඔයාලට idea එකක් ගන්න පුළුවන් කොයි වගේද යන්නේ කියලා. ඊට පස්සේ අපි අන්තිමට කොහොමද බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කියන එක ගැන කියන්නේ private limited company එකක් විදිහට රෙජිස්ටර් කරන්න කියන එක ගැන වෙනම සෙෂන් එකකුත් කරනවා. එන්නේ සාමාන්‍යයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් වගේ එකක් නම් ඔයාලට ඔයාලට ළඟම තියෙන ඔයා ආයේ තියෙන ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. ඒතකොට අපි මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් company registration එක කොහොමද වෙන්නේ කියන එක ගැන ඒ සම්බන්ධයෙන් ඉන්න expert කෙනෙක් ඇවිල්ලා free session එකක් විදියට ඔයාලට වෙනම session එකක් batches 3-4ක් එකතු කරලා අපි කරනවා. ඊට අමතරව අපි තව free sessions කරනවා. කියන්නේ ඒක වෙන්නේ සාමාන්‍ය batches 2-3ක් එකතු කරලා තමයි. කියන්නේ මෙතනදී ඔයාලත් එක්ක සම්පූර්ණයෙන්ම මේ දවස් ගානේ share කරන්නේ මගේ knowledge එක, මගේ experience එක. මේ ෆීල්ඩ් එකේ ඇතුලේ ඕන තරම් තව ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒතර එක එක අයගේ ටැලන්ට්ස් වෙනස්. ඉතින් අපි එහෙම බැජස් කීපයක් එකතු කරලා අපිටත් වඩා ඉස්සරහට ගියපු සහ අපේ සමතලයේ ඉන්න කියන අපි වගේම කම්පැනි කරන අපිට අපි වගේම එක්ස්පීරියන්ස් තියෙන තව යාළුවෝ ඉන්නවනේ. නමක් හදාගත්ත අය. අන්න ඒ වගේ අයට ඉන්වයිට් කරලා අපි ඔයාලට එක්ස්ට්‍රා නොලෙජ් එකක් දෙන්න ප්‍රී වර්ක්ෂොප්ස් ටිකුත් මේ ක්ලාස් මේ කෝසස් ඇතුලේ කරනවා. ඒතර ඔයාලට ඒවලුත් අමතර දෙයක් දැනගන්න බෑ. මොකද දැන් මම කරන විදියයි තව කෙනෙක් කරන විදියයි අනිවාර්යෙන් වෙනස්. සමානකම් තියෙන්න පුළුවන්. නමුත් එක එක්කෙනාගේ එක්ස්පීරියන්ස් එක මත ගොඩක් වෙනස් වෙනවනේ අනිවාර්යෙන්ම. ඒ නිසා අර ඒ අමතර නොලෙජ් එකත් ඔයාලට ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කෝස් කන්ටෙන්ට් එක යන්නේ. මේ තියෙනෙත් ඔය අපේ පරණ ළමයි. මම තව එකක් කියන්න ඕනේ. ඔයා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි. අර මං කලින් කිව්වා වගේ
ඔයාගේ වයස වැඩකුත් නැහැ. ඔයා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියන එක වැඩකුත් නැහැ. ඊට පස්සේ මේ ඔයාගේ තනතුර ඒක වැඩකුත් නැහැ. මොකද අපි මේ අපිත් එක්ක ජොයින් වෙලා තියෙන බිස්නස් වල GM ලා. දැන් මේ පොඩි කම්පැනි නෙමෙයි මේ ලොකු කම්පැනි වල GM ලා ඩිරෙක්ටර්ස් ලා මේ ක්ලාස් වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ කියන එක. අර ලැජ්ජාවට එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ. ඔයාට ඉගෙන ගන්න ඕන නම් ඔයාට උමනාව තියෙනවා නම් ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක අදාළත් නෑ. ඔයා පොඩි ළමයෙක්ද මැදි වයස කෙනෙක්ද ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්ද ඊට පස්සේ ඔයාට සාමාන්‍ය ටිකක් වයස කෙනෙක්ද ඒක කිසි දෙයක් අදාළ නෑ. Tamanට උමනාව තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාට මේ කෝස් එකට ජොයින් වෙනවා මෙන්න මේ දේවල් ටික ඕනේ. අනිවාර්යයෙන්ම කම්පියුටරයක් ඕනේ. ඒක මේ වෙනකොට තියෙන හොඳම කම්පියුටරයක් වෙන්න ඕනේ කියලා එකක් නෑ. Tamanට වැඩ කරගන්න පුළුවන් මට්ටමේ කම්පියුටරයක් තියෙන්න ඕනේ. ඒක ලැප්ටොප් එකක්ද ඩෙස්ක්ටොප් එකක්ද මොකක් හරි කමන්නේ. ෆෝන් එකෙන් බෑ. මොකද ඔයාලට රෙජිස්ටර් වෙනකොට ඒකේ ෆෝම් එකේම අපි අහුවා. ඕගොල්ලෝ මතක නම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද ලැප්ටොප් එකක් කම්පියුටරයක් තියෙනවද කියලා. මේක ඇහුවෙම ඇත්තරම මේ ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න බැරි නිසා. PC එකක් ඕනේ. ඒ වගේම හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කියන්නේ ඔයාට ඉවසීම තියෙනවා නම් ටික වෙලාවක් බලන් ඉන්න පුළුවන් නම් ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ PC එක ස්ලෝ වුණා ඔයාට ඉවසීම වැඩ කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඔයාට පටස් ගත්ත අද වෙනවා නම් අන්න අර ස්ලෝ එක වුණාම වැඩේ අවුල්. මම කියන්නේ තියෙන හොඳම කම්පියුටර් වල තියෙන්න ඕනේ කියලා. තියෙන හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වලට ඕනේ කියලා නේ. මොකද ලංකාවේ හිම හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියන එකක් ඇත්තටම හරියට නෑනේ. ෆයිබර් ලයින් එක නම් ටිකක් හොඳයි. එච්චරයි. මේ ඉතින් අර ඉවසීම තියෙනවා නම් තමන් ගාව තියෙන රිසෝස් වලින් පටන් ගන්න පුළුවන්. එකපාර මේ අලුතෙන් ගන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි පරිගණක ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ලොකු දේවල් නෙමෙයි. සාමාන්‍ය නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය ඉංග්‍රීසි ටිකක් දැනගෙන ඉන්න ඕනේ. කියන්නේ කාටකරි කතා බහ කරන්න නෙමෙයි. එනවා ඉස්සරහට යනකොට වඩ ෆොරින් කස්ටමර් කෙනෙක් කතා කරනකොට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකපාරට යන්න යන්නේ නැහනේ. ඊළඟට ඔයාලට මේකේ තියෙන වචනයක් කියව ගන්න, වචනයක් ටයිප් කරගන්න. ඒ වගේ අර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බාම ඇති. සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බාම ඇති. ඔයා කලින් වෙබ්සයිට් හදලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයා ඉස්කෝලේ ඉලවල IT කරලා ඔලවල IT කරලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? ඔයාලට ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් තියෙනවනේ එහෙම ඒවත් නැහැ. ඔය ඔක්කොම වඩා ඔයාට ඕනේ උනන්දුව, enthusiasm. ඔයාට හොඳම කම්පියුටර් තිබ්බට වැඩක් නැහැ. ඔයාට හොඳටම තියෙන මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තිබ්බට වැඩක් නැහැ. ඔයාට හොඳටම කම්පියුටර්ස් පුළුවන් වැඩ වුණත් වැඩකුත් නැහැ. ඉංග්‍රීසි පුළුවන් වුණත් වැඩකුත් නැහැ. ඔයාට උනන්දුව නැත්තම්. මොකද ඊට පස්සේ දෙන වැඩ ටික කරන්නේ නැත්තම් ක්ලාස් ටිකට එන්නේ නැත්තම් අපි කියන එක්ස්ට්‍රා වැඩ ටික කරන්නේ නැත්තම් ඔයාලට සක්සස් වෙන්න බෑ. ඒ නිසා ඔය උඩ කිව්ව රීසන් හතරටම වඩා වැදගත් ඔන්න ඔය enthusiasm නැත්නම් උනන්දුව කියන එක. ඒක නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. තිබ්බොත් තමයි ඇත්තටම ඔයාලට දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔයාලට මේ ක්ලාස් එකේදී සම්පූර්ණ වෙබ් කියන WordPress web design skill එක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම Facebook ads ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඔයාගෙම කියලා ඔයාලටම IT brand එකක් නේ unique brand එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ IT brand එකෙන් අපි earn කරන්න හැටි කියලා දෙනවා. මොකද ප්‍රැක්ටිකලි අපි වෙබ්සයිට් හදනවා වගේම කොහොමද අලුත් කස්ටමර් කෙනෙක් හොයාගන්නේ කියන එකත් කියලා දෙනවා. කියලා දෙනා නෙවෙයි අතරම ක්ලාස් එක ඇතුලේ කරවනවා. ඕයි ඔන්නෝව කරවන්න නිසා තමයි ළමයි ක්ලාස් එකෙන් නැත්තේ. ඇයි වැඩ කරන්නේ නැහනේ. මොකද හරියට බැලුවොත් ක්ලාස් එකෙන් යනකොට ඔයාලට මේ අපේ කෝස් ෆී එක බොහොම ලේසියෙන් ගෙවාගෙන යන්න පුළුවන්. මට ඊට වඩා සෑහෙන ගාණක් earn කරගෙන යන්න පුළුවන්. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට monthly ඇඩිෂනල් හොඳ ඉන්කම් එකක් හදා ගන්න පුළුවන්. ඔයා දැන්ට වෙන මොකක් හරි බිස්නස් එකක් කරගෙන නම් ඔයාට වෙලාව තියෙනවා නම් තව බිස්නස් එකක් මේක ඇතුළේ හදා ගන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාට අපේ වෙබ්සයිට් එකේ වෙරිෆිකේෂන් එකත් එක්ක ඩිජිටල් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට මොනවා හරි මේවා කරගෙන යනකොට එන ප්‍රශ්නවලදී අපි
බෑක් සපෝට් එකත් ඔයාලට දෙනවා. ඉතින් ওই ටික තමයි ඔයාට හම්බෙන්නේ. මේ ටික තමයි ඔයාට තියෙන්න ඕනේ. මේ තියෙන මල්ලි කෙනෙක් මෙයා නම් කොරියාවේ ඉඳලම අපිත් එක්ක ජොයින් වෙච්ච මල්ලි කෙනෙක් පට්ට උනන්දුව තිබ්බ කොල්ලෙක්. මේ මුස්ලිම් කෙනෙක් ගර්ල් කෙනෙක් නෆාස කියලා අපේ දැනට කරන මෙයා අපේ වෙබ් ඩිසයින් ක්ලාස් එකටයි ග්‍රැෆික් ඩිසයින් ක්ලාස් එකට දෙකටම ආවා. ඒකට අපේ කරන ආර්ට් වර්ක් වලින් කියන්නේ අපේ ක්ලයන්ට් ලගේ කරන ආර්ට් වර්ක් වලින් සාමාන්‍යයෙන් 8 එකක් වගේ කරන්නේ මෙන්න මේ. හරි. ඔයාලා මේක දකින්න නැතිනේ මේක තමයි අපේ මේ පාර අපි දාලා තිබ්බ ආර්ට් වර්ක් එක. එතකොට අපි කලින් කිව්වා වගේම අපේ කෝස් ෆී එක 15000යි. ඒ වගේම අද මේ සෙෂන් එකට ඔයා ආවනම් ඔයාට 2500 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒතර ඔයාගේ කෝස් එක 12500 වෙන්නේ. එතකොට ඔයා මේ කෝස් එකට කියන ඔයා අද ආවයි කියන එක ප්‍රූව් කරගන්න නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න ඈ. ඔයා මේකට රෙජිස්ටර් වෙනවා නම් අපේ සද්ද දැන් ක්ලාස් එකට එනවා නම් ඔයා මේ ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න. එතකොට තමයි ප්‍රූව් කරගන්න පුළුවන් ඉන්නේ ඔයා ආවයි කියන එක. නාපු අයට කිසිම ගැටලුවක් නැහැ. අපි දැන් මේ සෙෂන් එක ඉවරනම මේක එඩිට් කරලා අපි අපේ මේ YouTube channel එකේ දානවා. ඒ ඕන කෙනෙක්ට බලලා ඔයාලා ඒ ආපු ඕන කෙනෙක්ට හිතනවා නම් මේක හොඳයි කියලා ඒ අයට එන්න පුළුවන්. ඒතකොට ඒ අයට 2500 ඩිස්කවුන්ට් මොකුත් හම්බෙන්නේ නැහැ. එයාලගේ කෝස් ෆී එක 15000යි. දැන් මේ ඇවිල්ලා තියෙන අයගෙන් මේකට ජොයින් වෙන්න කැමති ඕනම කෙනෙක්ට 2500 ඩිස්කවුන්ට් එක හම්බෙනවා. ඒ වගේම තමයි මේක දවස් 10කට තමයි ප්ලෑන් කරලා තින්නේ. සමහර වෙලාවට දවස් 11ක් 12ක් වෙන්න පුළුවන්. එතකොට සතියේ දවසයි තියෙන්නේ. හැම සතියෙම ඉරිදා 7ට අද වගේම. එතකොට හැම ක්ලාස් එකකම රෙකෝඩින්ග්ස් දෙනවා. ක්ලාස් එක ඉවර වෙලා ඊළඟ දවස් උදේ වෙනකොට රෙකෝඩින්ග්ස් ටික දෙනවා. උගලන්ට ගන්න පුළුවන්. ඔව් ඒ විදිහට තමයි යන්නේ. හරි. ඔය විදිහට තමයි අපේ සෙෂන් ටික යන්නේ. පැය විනාඩි 16ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මට ඇත්තටම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. මම ආයි කියනවා දැන්ට බිස්නස් එකක් කරන කෙනෙක්ට විශ්වාසයෙන් ජොයින් වෙන්න. ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න පුළුවන් ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඒ වගේම තමයි වෙබ්සයිට් හදන්න ඉගෙන ගන්න ආපු අයට Facebook ads ගන්න හැටි ඉගෙන ගන්න ආපු අයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම කවදා හරි අපි වගේ හෝ අපටත් වඩා හොඳට IT ෆර්ම් එකක් පොඩි තැනින් හදාගෙන ඉස්සරහට අරන් යන්න කැමති කෙනෙක්ටත් ඔන්ලයින් earning කරන්න මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඔයාගේ මේ ප්ලෑන් එක සක්සස් වෙන විදිහට කියන ඔය තුන්ගොල්ලොන්ටම මැච් වෙන විදිහට තමයි මේ කෝස් එක හරි ගස්සලා තියෙන්නේ. ඒත් අපි මේ කිව්ව දේවල් වලට අමතර දෙයක් කෙරුණොත් ඇරෙන්න මේ කිව්ව දේවල් වලට අඩුවේ මුකුත් කෝස් එක ඇතුළේ වෙන්නේ නැහැ. එනවාට පරිමි ඊට වඩා වැඩි දෙයක් හම්බෙනවා. එතකොට කෝස් ෆී එක උනත් එකපාර ගෙවන්න මොන හරි ප්‍රශ්න තියෙන කවුරු හරි ඉන්නවා නම් පර්සනලි මම ඉන්නවාලා ඉන්න ගෲප් එකේම ඇඩ්මින් කෙනෙක් විදියට මැසේජ් එකක් දාන්න. ඔයාගේ රීසන් එක අනුව මොකක් හරි සොලියුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි. කියන්නේ මේ කොටස් විතර ගෙවන්න දෙන්නේ නැහැ. නමුත් සාධාරණ හේතුවක් මත මොනවා හරි තියෙනවා නම් උදව්වක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් normally අර ඉස්සලා කිව්ව විදිහට තමයි යන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බැලුවා නේද මම ආයෙ දාන්නම් එතනට. මොන මේ මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ජොයින් වෙන කවුරු හරි ඉන්නවා නම් මොකද අපි වෙනම ඇටෙන්ඩන්ස් ගත්තේ නැහැ. ඇටෙන්ඩන්ස් ගත්තේ නැත්නම් තේරුමක් නැහැ. මොකද ඔයා ජොයින් වෙලා එන්න එනකම් මෙතන ඉන්න ඕනේ. එන්න එනකම් ඔයා හිටියොත් තමයි මේකේ
මොනවද වෙන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා. බාගෙට දැනගෙන ඉඳලා වැඩක් නෑ. හරි. මම හිතනවා ගන්න ඇතලි ස්ක්‍රීන්ෂොට් එක කටිය. ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඔයාලට මොන හරි අමතර දෙයක් දැනගන්න ඕන නම් මෙතන මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා හරි කමන්නේ කතා කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක එඩිට් කරන්න. අද ආපු හැමෝන්ටම ආයෙසරයක් බලන්න. මේක අපි අපේ YouTube channel එකට දානවා. දැම්මට පස්සේ මම ඒකේ link එක දාන්නම්. හෙට අපේ YouTube channel එකට. ඒතර ඔයගොල්ලන්ට ආයෙ පාරක් බලන්න පුළුවන්. Excuse me, මම රොෂාන් ඔව්. මේ ක්ලාස් එක අතරතුර ක්ලාස් එක යනකොට වොයිස් එක ඔන් කරලා ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නැහැ නේ මට ඔය chat එක හරියන්නේ මට හරියයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. තව පොඩි දෙයක් දැන් දවස් 10ක් ඇතුළත කරන කන්ටෙන්ට් එක ගොඩක් ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. මම ජොයින් උනේ මට දැන් මම ජොයින් වෙන්න රීසන් එක ඇවිල්ලා මගේ ඕන් බිස්නස් එකකුත් තියෙනවා. මට චුට්ටක් ඔයා කියන හිමින් ඇහෙන්නේ. පොඩ්ඩක් දැන් හරිද? ඔව් කියන්නකෝ. ඕකේ. මම ජොයින් වුණේ ඇත්තටම මගේ ඕන් කම්පැනි එකකුත් තියෙනවා. මට මේ මම අර ෆොටෝග්‍රැෆි කරනවා. හරි. ඇත්තටම මගේ වෙබ්සයිට් එකක් මටම ඩිසයින් කරන්න ඕන වුණා. මොකද මම අර ගොඩාක් අර මේ කට්ටියගේ මේක මට සැටිස්ෆැක්ෂන් නැහැ. මට හරියට මට ඕන විදිහට වෙන්නේ නැති හින්දා මටම මේ වෙබ්සයිට් එක ඩිසයින් කරගන්න ඕන වුණා. ඒක තමයි මෙයින් රීසන් එක මම මේකට ජොයින් වෙන එක. හරි. දැන් මට ඒක ඩබල් කන්ෆර්ම් කරගන්න ඕන. දැන් ඔයාගේ මේ කෝස් එක ඉවර වෙනකොට ඔව්. වෙබ්සයිට් එකක් ඩිසයින් කරගන්න කැපබිලිටිස් තියෙයි ප්ලස් මට ඩොමේන් එකයි හොස්ටිං එකයි කරගන්න පුළුවන්. එහෙමද? පුළුවන්. ඒ කියන්නේ අපි ක්ලාස් එක ඇතුළතදී ඔයාලත් එක්ක සයිට් දෙකක් හැදෙනවා. කියන්නේ මුලින්ම බිස්නස් සයිට් එක හදනවා. ඊට පස්සේ බිස්නස් සයිට් එක ආයි මොඩිෆයි කරලා e-commerce සයිට් එකක් විදිහට කන්වර්ට් කරනවා. ඊට පස්සේ කියන්නේ ක්ලාස් එක ඇතුළතදීම දැන් උදාහරණයක් අපි ඩොමේන් එක පර්චේස් කරනවා. හොස්ටින් එක පර්චේස් කරනවා. එතකොට දැන් ඔයාගේ අපි හිතමු ඔය ෆොටෝග්‍රැෆි බිස්නස් එක කියලා. ඒ බිස්නස් එකට අදාළ ඩොමේන් එක ඔයාට ගන්න පුළුවන් අපිත් එක්කම. කියන්නේ ඔයාගේ account එකක් හදලා ඔයාගේ account එක ඇතුළතමයි ගන්නෙ. ඔයාගේ කාඩ් එකෙන් පේ කරලා ඩොමේන් එක ගන්නවා. ඊට පස්සේ ඒකට අදාළ හොස්ටින් එක ගන්නවා. එතකොට ඒක ඇතුලේ මුලින්ම අපිත් එක්ක කරන ක්ලාස් එක කරන සයිට් එක ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ෆුලි මේ රිමූව් කරලා ඔයාට ඔයාගේ අවශ්‍ය සයිට් එක හදාගෙන යන්න පුළුවන්. ඕකේ. තව විදිහට ඔයාට බිස්නස් වෙබ්සයිට් එකක් තමයි ගොඩක් වෙලාවට ඩිසයින් වෙන්න ඕනේ. ඔව්. පේමන්ට් ගේට්වේස් මොකුත් ඕනේ නැති වෙයි කියලා මං හිතනවා. මොකද ඔයාලගේ බිස්නස් එකේ හැටියට අර පැකේජස් ඒවා ඔක්කොම අර රික්වයර්මන්ට්ස් අනුව වෙනස් වෙනවනේ. නෑ මගේ පොඩ්ඩක් වෙනස්. මම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. මම වෙඩින් ෆොටෝග්‍රැෆි ඒව කරන්න නෙවෙයි. මට ඇත්තටම ෆොරේන් ක්ලයන්ට්ස් වලට මගේ ට්‍රැවල් ෆොටෝග්‍රැෆි ලෑන්ඩ්ස්කේප් ඉන්නේ. ඒවයි මම මේ ෆොටෝග්‍රැෆි ක්ලාසස් කරනවා. ඉතින් ඒ ස්ටුඩන්ට්ස් ඒගොල්ලන්ගේ කන්ටෙන්ට් ෂෙයා කරන්නයි ඔයගේ පොඩි ඉන්ටරැක්ටිව් වෙබ්සයිට් එකක් කරන ප්ලෑන් එකක් තමයි තියෙන්නේ. මම දන්නේ ඔව් එතකොට ඔයාලට කොහොමත් බිස්නස් වෙබ්සයිට් එකක් තමයි මේ සූට් නේ. ඔව් ඩෙෆිනිට්ලි. පුළුවන්. ඔයාලට තනියෙන් ඒක කරගන්න පුළුවන්. මොකද ඔන්ලයින් ලෝකල් ක්ලයින්ට්ස් නම් නෙවෙයි ඩෙෆිනිට්ලි ෆොරින් ක්ලයින්ට්ස් ලට තමයි මේ ගොඩක් අර මේවා පික්චර්ස් එහෙම විකුණන්න තිබෙන්නේ. ඒ වගේ සයිට් එකක් තමයි මට හදාන්න. තව පොඩි දෙයක් සෝරි මේ ටයිම් එක ගත්තට දැන් e-commerce සයිට් එකේ දැන් අපේ ශ්‍රී ලංකා මේ ශ්‍රී ලංකන් වෙබ්සයිට් වල කොහමද පේමන්ට් ගේට්වේ එක කොහමද කරන්නේ? මොකෙන් කොහමද ඒගොල්ලෝ පේමන්ට් එක කරන්නේ ඒකෝ? මෙහි බේස් කරන් යන ගොඩක් සයිට් වල වෙන්නේ එක්ක පේහිය වන් පේ ඩිරෙක්ට් පේ වගේ පේමන්ට් ගේට්වේස් තමයි යූස් වෙන්නේ. මොකද අපිට ඔය PayPal අනිත් ඒවා ඊට පස්සේ මෙහෙට නෑනේ අත ලීගලි නෑනේ. එතකොට ගොඩක් අය වෙන රටවල් වලින් හදාගෙන තමයි කරන්නේ. හැබැයි ඒව සක්සස් නැහැ. මොකද බෑන් වුණොත් ආයි ඊළඟට ඒකේ තියෙන ෆන්ඩ්ස් එක්කම නැති වෙන්නේ. ඉතින් ගොඩක්ම මෙහි ලෝකලි ඔපරේටඩ් සයිට්ස් කරන්නේ ගොඩක් නෙමෙයි 100%ක්ම කරන්නේ ඔය මේ වන් පේ හරි ඩිරෙක්ට් පේ හරි පේයි හරි පේමන්ට් ගේට් එකක් අරගෙන ඒක ඉන්ටර්ගේට් කරලා තමයි. අර ඉන්ටර්නැෂනලි දුවන ඒවට ස්ට්‍රයිප් තියෙනවා, ටූ චෙක් අවුට් ඒ වගේ PayPal ඒ වගේ ඒවා ඉතින් යූස් කරනවා. ඕකේ thank you. හරි. තව ගැටලු තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන්.
එතකොට මේක කම්ප්ලීට් කරොත් අපිට වෙබ් ඩිසයිනින් එක part time job එකක් වගේ කරන්නත් පුළුවන්. එහෙම නේද? පුළුවන්. clients ලාට. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක අනුව හ්ම්. අලුත් ෆීචර්ස් ඉස්සරහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙයි. නමුත් බේසිකලි නෝමල් බිස්නස් වෙබ්සයිට් එකක් හදාගන්නට e-commerce වෙබ්සයිට් එකක් හදාගන්නට සම්පූර්ණ ඉගෙන ගන්න පුළුවන්. තව ඉන්නවනම් අහන්න තමාර වෙනකන් අපිට පුළුවන්. ඊට වඩාත් ඉන්න පුළුවන් ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවා. අහන්න නැති පාටක් තමයි තියෙන්නේ. sorry තව පොඩි ප්‍රශ්නයක් clarification මේ දැන් මේක කම්ප්ලීට් කරාන් පස්සේ හරි. බිස්නස් සයිට් එකට අමතරව හ්ම්. වෙබ් පේජස් ගොඩක් තියෙන ඒ කියන්නේ several pages තියෙන සයිට් එකකුත් හදන්න පුළුවන්ද මේකෙන්? මට තේරුණා. දැන් මේක කම්ප්ලීට් කරාන් පස්සේ මේක කෝස් එක කම්ප්ලීට් කරාන් පස්සේ හරි. බිස්නස් සයිට් එකට අමතරව හරි. common informative site අපි කියමු tourism වලට යන මේ tourism website එකක් වගේ එහෙම නැත්නම් මොකක් හරි information web pages කීපයක් තියෙන website එකක් වුණත් කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් අපි මේ බිස්නස් වෙබ්සයිට් එකක් කියලා හදන්නේ කොහොමද මේ 5 pages වගේ යන සයිට් එකක් තමයි. ඒක ඔව්. ලෑන්ඩින් පේජ් එකක් නෙමෙයි හදන්නේ. okay thank you කියන්නේ දැන් හෙලෝ ඔව් හෙලෝ. මට දැනගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් දැන් අපි වෙන කෙනෙකුට කියලා වෙබ්සයිට් එක හදනකොට මේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එකක් තියාගන්නවා නේද? ඒ කියන්නේ දිගටම අපි ඒගොල්ලන්ගෙන් දැන් මොඩිෆයි කරනවා නම් ඒගොල්ලන්ගෙන් ඒක කරගන්න ඕනේ. එහෙම එකක් මොකක් හරි තියනවද? ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ID ෆර්ම් එකක් නේ. උදාහරණයක් විදියට අපේ ඩොමේන් එක මම මුලින්ම කියන්නම් ඩොමේන් එක පර්චේස් කරනකොට කස්ටමර්ට පුළුවන් එයාට account එකක් හදලා එයාට පර්චේස් කරලා අපිට access දෙන්න පුළුවන්. එතකොට full control එක කස්ටමර් ගාව. එහෙම නැත්නම් අපිට pay කරාම අපි අපේ account එක ඇතුලින් purchase කරලා අපි මේ maintain කරගෙන යනවා. ඒ වගේම ඊළඟට hosting එක. hosting එකත් client ඕන නම් අරන් දෙන්න පුළුවන්. හැබැයි අරන් දුන්නට එයා අපිට control එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගාව servers තියෙනවා නම් අපිට පුළුවන් client අපේ server එකක් දෙන්න. ඒ වගේම තමයි customer ගත්තත් අපි ගත්තත් හැම domain එකක් hosting එකක්ම අවුරුද්ද ගානට renew වෙන්න ඕනේ. ඒක ඔව් අනිවාර්යෙන්ම ඒක එහෙම හරි. තමයි යන්නේ. ඔව් ඒක හරි. මම පස්සේ මේ අරගෙන තියෙනවා ඩොමේන්ස් වගේක්. හරි මම හොස්ටිං එක නම් අරගෙන නෑ. මම ඩොමේන් එක විතරයි අරන් තියෙන්නේ. මට හොස්ටිං එක ගන්න පුළුවන්. හරි එතකොට දැන් අපි වෙබ්සයිට් එක හදා ගන්නවා නම් එතකොට කන්ට්‍රෝල් එක කොහෙද තියෙන්නේ? අපි ළඟමද? අපි ළඟ තමයි කියන්නේ hosting එක ඇතුලේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඇත්තටම domain එක කියන්නේ just a name විතරයි. ඔව්. එතකොට hosting ඒ එක කියන්නේ අපි ඇතුලේ තමයි හොස්ටිං ඔක්කොම එක ටික තියෙන්නේ. අරන් දෙනවා නම් ඒ කියන්නේ අපි හොස්ටිං එක අරන් දෙනවා නම් එතකොට ඒකේ කන්ට්‍රෝල් එක අපි ළඟමයි තියෙන්නේ. ආයි තව කාටවත් අපි යන්න ඕනේ නැහැ. එහෙමද? ඒ කියන්නේ මෙහිමයි. දැන් අපි වෙබ්සයිට් එකක් හදනවා නම් ඔව්. අපිට හිතන්නකෝ අපිට කියලා ඔය වෙබ්සයිට් ඕඩර් එක දෙන්නේ උදාහරණයකට. ඔව්. ඔව්. එතකොට දැන් අපි නම් අනිවාර්යයෙන්ම control කියන්නේ cPanel access එක ගන්නවා. ඔව්. මොකද දැන් සයිට් එකක් හැදුවට පස්සේ සයිට් එක up and running වෙනකොට ඒකේ bugs එනවා, plugin updates එනවා, ඊට පස්සේ malwares එන්න පුළුවන්. එක එක ප්‍රශ්න එනවා. හරි? හ්ම්. ඒතකොට මේ හ්ම්. මොනවා හරි issue එකක් ආවම developer-ට access එක්කෝ ඔයා නම් හදන්නේ ඔයා, නැත්නම් developer නම් හදන්නේ එයාට access තියෙනවනේ control panel එක. මොකද control panel එක ඇතුළට ගිහින් තමයි ඔක්කොම check කරන්න පුළුවන්. ඒක අන්න එතනදී ඔයා developer-ටත් access දීලා තියෙන්න ඕනේ. එතන අපි එකක් හදා ගන්නවනේ. දැන් ඔය අපි මේ කෝස් එකක කොහොමද තියෙන. ඒතර අපි කාටවත් දෙන්න ඕනේ නැහැ. එතකොට අපිට ඒ වැඩත් අපි කරගන්න පුළුවන් ඔක්කොම. ඔව්. ඒ කියන්නේ අලුතෙන් ඩෙවලොප් කරන ඒවා, අපි මොඩිෆයි නම් කරන ඒවා, අපි පේජ් නම් ඒවා ඇඩ් කරන සම්පූර්ණ සයිට් එක හදන්නේ අපිම තමයි එතනින් එහාට මේන්ටේන් කරන්න ඕනේ. ඒකට මේ hosting company එකේ කිසිම involvement එකක් එන්නේ නැහැ. හ්ම්. කියන්නේ එතකොට සාමාන්‍ය පේජස් ඇඩ් උදාහරණයකට කරන WordPress site එකක් පේජස් ගත්තාම ඔව්. WordPress එක සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර අප්ඩේට් වෙනවා. ඒතකොට මේ WordPress update එකට parallelly plugin update වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් වෙලාවට ඒ plugins ටිකයි WordPress එකයි ඔක්කොම ටික අප්ඩේට් කරගෙන යනවා නම් issues එන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. හ්ම්. සයිට් එක හැදුවට පස්සේ. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ කස්ටමර්ස්ලා පේමන්ට් එක කළා සයිට් එක හදනවා. එතනින් එහාට මේන්ටේන් කරන්නේ නැහැ.
කියන්නේ මෙහෙමනේ අපි වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ කිසිම ඔව්. කම්පැනි එකක් බැඳිලා නැහනේ හැම මාසෙම ගිහිල්ලා සයිට් එක ඇතුලේ වෙන දේවල් ටික මේන්ටේන් කරන්න. ඒතර ඒකට අපි ඔව්. යනවා සර්විස් ඇග්‍රීමන්ට් එකක් කියලා. ආ, ඒ ආ. සර්විස් ඇග්‍රීමන්ට් එකක් යනවා නම් අන්න එතකොට කම්පැනියක් විදිහට මේ සර්විස් ඇග්‍රීමන්ට් එකක් යනකම් මේ කස්ටමර්ස්ලාගේ ඔක්කොම වෙබ්සයිට්ස් අපි මේන්ටේන් කරනවා. අපි එතකොට මම අපි ඒගොල්ලන්ට ඔතොරිටි දෙන්න ඕනේ කන්ට්‍රෝල් කරන්න ඔව් සර්විස් ඇග්‍රීමන්ට් එක through. ඔව්. මොකද ඒ කියන්නේ ඒක නොදුන්නොත් ඔයාටම තමයි ගැටලුව වෙන්නේ. හ්ම්. ඊට පස්සේ සයිට් එක වැඩ කරන්නේ නැතු වෙනවා හැක් වෙනවා. ඊට පස්සේ මේ ගොඩාක් ප්‍රශ්න එනවා. හරි. කොයි සයිට් එකත් එහෙමයි. මේන්ටේන් පාර්ට් එකක් යන්න ඕනේ. හ්ම්. එතකොට ඩිවලොප් කරන ඒවා ඒ කියන්නේ pages add කරන ඒවා මොනවා හරි එකේ ඉම්ප්ලිමන්ට් කරන ඒවා තියෙනවා නම් දැන් ඒවා ඔයා කරන්න. දන්නේ ඉතින් ඒ කියන්නේ ඔයා නම් හදන්නේ දැන් ඔව්. උදාහරණයක් අපි හිතමු ඔන්න සයිට් එක ලොන්ච් කරන වෙලාවේදී ඔයා 5 page වෙබ්සයිට් එකක් තමයි හදලා තියෙන්නේ. හරිද? හ්ම්. 5 page වෙබ්සයිට් එකක් හදලා ඔයා ලොන්ච් කරනවා. ඊට ඔයාට මාස දෙකක් විතර ගිහිල්ලා තව page එකක් ඇඩ් කරගන්න ඕන වෙනවා. රයිට්? ඒ ඇඩ් කරගන්න ඕන නම් අර මුලින්ම page එක ඇඩ් කර විදිහටම තමයි ආයෙ කරන්නත් තියෙන්නේ. හරි. يعني එතකොට සයිට් එක අපි දැන් හෝම් පේජ් එක වගේ කරනකොට හෝම් පේජ් එකේ අපි දාන කන්ටෙන්ට් එක ඒක අපිට කොහෙන්වත් කොපි පේස්ට් කරන්න බෑ නේද? අපි ඒක ක්‍රියේට් කරන්න ඕනේ. පේස් කරන්න පුළුවන්. අර ඔව්. එකම දේ ඉතින් අර කොපි පේස් කරන එක එතිකලිත් හරි නැහැ. අනිත් එක අපේ බිස්නස් එකට තේරුමකුත් නැහැනේ. ඒතර දැන් අපි අපි ඒ හිතමු අපි විදිහට ටුවරිසම් වගේ එක සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ අපි ක්‍රියේටිව්ලි මොකක් හරි ක්‍රියේටිව් විදිහට කරන එකද සාමාන්‍යයෙන් හොඳ නැත්නම් අපි දැන් කොහෙන් හරි අරගෙන එකම වචන එකම අයිඩියා එක එන්න පුළුවන් එහෙම ආවා ඔව් කියලා ප්‍රශ්නයක් පුළුවන් නැහැනේ. තරම් වෙබ්සයිට් එකක් හදනකොට වෙබ්සයිට් එක නෙමෙයි මං කියන්නේ මේ අපි දැන් හිතුව Facebook post එකක් කියලා ඕන එකක්. පුළුවන් හ්ම්. තරම් අපි යුනික් වෙන තරමට හොඳයි. හ්ම්. එතකොට අපිට ඒකට පික්චර්ස් දානකොට ඔව්. සාමාන්‍යයෙන් අපිට දැන් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන දාන්න පුළුවන්ද පික්චර්ස්? නැත්නම් අපේ ඕන් දාන්න පික්චර්ස් පුළුවන්. වෙන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් අපි අපේ වෙබ්සයිට්ස් තියෙනවා රොයල්ටි ෆ්‍රී කියන කොපිරයිට් ෆ්‍රී ඉමේජස් යූස් කරන්න පුළුවන් සයිට් තියෙනවා Pixabay, Pexels වගේ සයිට්ස් තියෙනවා. හා හා. එතකොට මේ සයිට්ස් වලින් අරගෙන තමයි ගොඩක් වෙලා ගොඩක් නෙමෙයි අපි නම් එහෙම තමයි යූස් කරන්නේ. එහෙම නැත්නම් ක්ලයන්ට් මොකක් හරි ස්පෙસિෆික් ඉමේජ් එකක් ඕන නම් Shutterstock වගේ සයිට්ස් තියෙනවා පේ කරලා ගන්න පුළුවන්. ස්පෙસિෆික් ඉමේජ් එකක් නම් පේ කරලා ගන්නවා. නැත්නම් අර කොපිරයිට් ෆ්‍රී ඉමේජස් තමයි යූස් කරන්නේ. හරි හරි. කියන්නේ ඇත්තටම ටුරිසම් වෙබ්සයිට් එක මුලින් හදන කෙනෙක් ගොඩක් වෙලාවට බිස්නස් එකේ නැති කෙනෙක් වුණොත් එයා ගාව රියල් ඉමේජස් නැහැනේ. ඔව්. එතකොට අපි අර වගේ ඔප්ෂන් එකක් තමයි කොහොමද චූස් කරන්නේ. හ්ම් හ්ම්. හරි හරි. හරි නේද? හරි. හරි. thank you. Okay. තියෙනවා මේ එහෙම අපිට ගන්න පුළුවන් වෙබ්සයිට් ලිස්ට් එකක්ම තියෙනවා. ඒවා ඔක්කොම අපි මේ ෂෙයා කරන එක මොකුත් අවුලක් වෙන්නේ නැහැ. yes දැනට yes. නිකන් ඔයගොල්ලෝ ගිහින් බලනවා නම් pexels.lk pixabay.com කියලා සයිට් එකක් තියෙනවා. නිකන් ගිහින් බලන්න මේ ඒවා කොපිරයිට් ෆ්‍රී ඕන විදිහට යූස් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉෂුව එකක් නැහැ. අපි මේ සෙෂන් එක කරලා ඉවර වෙනකොට අපිට දැන් වෙබ්සයිට්ස් හදන්න පුළුවන් වෙනවා. හරි. ඊට අමතරව මොනවද තව තියෙන්නේ? ඊට අමතරව මේක අනිත් පාර්ට් එක තමයි මෙටා ඇඩ්ස් කියන්නේ. කියන්නේ Facebook මේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක. සෝෂල් මීඩියා ඔක්කොම ඒ කියන්නේ Instagram ඒ වගේ ඒවා කොහොමද බූස්ට් කරන්නේ පෝස්ට් එක? මෙටා ඇඩ්ස් තමයි කම්ප්ලීට් වෙන්නේ. ඊට අමතරව තමයි සෝෂල් මීඩියා මැනේජ්මන්ට් පාර්ට් එක කියලා දෙන්නේ. සෝෂල් මීඩියා මැනේජ්මන්ට් කියන්නේ දැන් උදාහරණයක් විතර ගත්තොත් ඒ කියන බිස්නස් එකට Facebook account එකයි Instagram account එකයි TikTok account එකයි LinkedIn Pinterest ඔක්කොම තියෙනවා කියන්නකො. ඔව්. එතකොට අපි Facebook ඇතුලේ තියෙන ඔක්කොම ටික කවර් වෙනවා Facebook ඇඩ්වර්ටයිස්මන්ට් පාර්ට් එකත් එක්ක. අනිත් ඒවා ඇතුලේ ටිකක් page එක හැන්ඩල් වෙන හැටි විතරයි යන්නේ. මොකද මේ වගේ තියෙන සිනාරියෝස් ඔක්කොම වෙනස්. දැන් Facebook ගත්තොත් Facebook Instagram දෙකම එකටනේ යන්නේ. ඒතර අපිට එක platform එක ඇතුලේ දෙකේම ads run කරන්න පුළුවන්. දැන් TikTok වගේ ගත්තොත් TikTok ads තියෙනවා. නමුත් ඒක තාම එහෙම ලොකුවටම effect එකක් නම් වෙන්නේ නැහැ. normally ad එකක් ගහන්න පුළුවන්. ඒතර LinkedIn ගත්තොත් LinkedIn එක ඇතුලේ වෙනම ads තියෙනවා. ඒතර ඒවා වෙනම ටිකක් ලොකු පරතරයකට යන දේවල්. මෙතනදී අපි meta ads තමයි සම්පූර්ණයෙන්ම cover කරන්නේ. හරි. thanks.
තියෙන දවස් කවද්ද කිව්වේ? සතියට දවසයි හැම සතියෙම ඉරිදා 7ට. සාමාන්‍යයෙන් පැය දෙකක් උපරිම පැය දෙකමාරක් වගේ තමයි ක්ලාස් එකක් වැටෙන්නේ. ඒ වගේ දවස් කීයද 10ක්ද? 10ක් හෝ උපරිම 12ක් වෙන්න පුළුවන්. Alright. ඒක අර මෙහෙමයි අර ක්ලාස් එකේ කට්ටියගේ සහභාගීත්වය අනුව තමයි ඒක වැඩි වුණොත් වැඩි වෙන්නේ. මොකද අපි අහන ප්‍රශ්න වලට උත්තරත් දීගෙනනේ යන්නේ. ඔව්. එතකොට ටිකක් වැඩි වෙන්න පුළුවන්. හරි. Thank you. හරි. මම හිතනවා දැනට තියෙන ප්‍රශ්න ටික ඔයාලගේ විසඳෙන්න ඇති කියලා. එහෙම වුණොත් අපි අපිත් එක්ක එන්රෝල් වෙන අයත් එක්ක ලබන සතිය කියන්නේ 27 ඉරිදා 7ට ක්ලාස් එක පටන් ගන්නවා. ඔයා ජොයින් වෙනවා නම් ඊට කලින් අපිට කන්ෆර්ම් කරලා පේමන්ට් එක කරලා ඔයාලා දැන් ඉන්න ගෲප් එක නෙමෙයි ඒක කොමන් ගෲප් එක. ක්ලාස් එකට වෙනම ගෲප් එකක් තියෙනවා. ඔයා පේ කරාම අපි ඔයාව ඒ ගෲප් එකට ඇඩ් කරනවා දැන්. ඒ ගෲප් එකේදී ඔයාට ඕන මැසේජ් එකක් දාන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. ඒ විදිහට තමයි වෙන්නේ. රයිට්. පේමන්ට් වලට බැංක් ඩීටේල්ස් ටික ෂෙයා කරන්න පුළුවන්ද? මම ගෲප් එකට දාන්න. ඒ එතනින් තියෙන බැංක් account එකට දාලා අපිට ස්ලිප් එක එවුවනම් හරි. මට හරි නැත්නම් අපි තව ඇඩ්මින්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ තුන්දෙනාගෙන් ඕන කෙනෙක්ට එවන්න.